හරලම අයි පටන්ගෝ පේපරේ ඩිස්කසන එක අද රෝයල් එක පේපරයක් දස් විසි පහ ජුනි මාස දීපු ගෙන් දොල සකටම් පේපර ඇතවදී බන්න පල ස්ට්‍රක්ෂ ස්ට්‍රක්ෂ පටග පල ස්ට්‍රක්ෂඩ ප්‍රායෝග තත්වයක් ගෙන කතාර හරද ගල් වැලි සිමෙන්ති යනු ඉදිකිරීම් කර්මාන්තය හා බැඳුණු ප්‍රධාන ඉදිකිරීම් අමුද්‍රවවේ මේවායි පරිමාව නිවර පරිමාව මැනීමට කියබ් ගැන ඒ භාවිතා කර ොල දන්න හඩරකට කියල ගොතේ වැලි කිව් එක ගල් කිව් එක හොම තමයි කිය කිව් භාගයක් කිව් කාලක් හෙම තියෙන කිව් එකක් යනු ගණ අඩි සීයකි කිව් එකක් කියල ගැන්නේ ගණ අඩි සීයක් අඩි සීයක් තියෙන ගණ අඩිය අඩින මේ ගණ අඩි සීයක් බොහෝ විට සැපයුම්කරුවන් නියමිත පරිමාණයට වඩා අඩු ගල් වැලි පස් සපයා නියමිත පරිමාවට අදාළ මුදල් අය කර ගනි ඔයල පොදු ප්‍රශ්නයක් සාමාන්‍යයෙන් වැලි කිව්බයක් කියවන්නකොත් හරියටම කිව්බ එක වන්න ට චුට්ට අඩුවෙන් තමයි වන්න ගල් කිව්බැක්ුවත් කිව්බ එක හෙම වන්න ට අඩුවෙන් තමයි වන්න හඩර හරියට වන හඩරු තිනට අඩුවෙන් වන හඩරු තින මන්න හිතන්න ට වැඩිය වන හඩර තින කියලා අඩුවෙන් වන හඩරුත් තියෙනවා එම නිසා බොහෝ විට ඉදිකිරීම් භූමියයට අමුද්‍රව්‍ය සපයනයට ලොරියේ පරිමාව මැන බැලීමෙන් මෙම තත්ත්වය අවම කරගත හැක ලොරිය පරිමාව බලනවා ලොරියේ පරිමාවගේ ලොරි පරිමාගෙනද ගල්දාන ඇත වැලිදාන ලොරිය පිටිපස්ස කෑල්ල තියන්නේ ඔන්න කෑල්ල පරිමාව බැලුවොත්තේම තන්න පිටිපස්ස කෑල්ල පරිමාව ගණමීටර් ගණ මේ අඩි එකයි කියලා ගණඩි සියය කියලා ලොරී තියන පිටිපස්ස මේ වැලි දාන කෑල්ලේ පරිමාව ගණ අඩි සීයයි ගණ අඩි සීයයි නම් කිව්බයක් කියන්න ලම්ගත් දෙන්න ඕනේ මේ පිටිපස තින්න තට්ටුව සම්පූර්ණයෙන්ම පිරෙන්න වැලි තියන්න ඕනේ කිව්බ එකක් නම් හරිද ඔන්න වගේ ඒ කතාව මෙතනදි කියන්නේ ලොරි අර පිටිපස්ස වලට පරිමාව බලලා අපිට හරියටම තීරණය කරන්න පුළුවන් මෙයා කිව්බ එකක් දෙව්වේ කිව්බ එකට වඩා අඩුවෙන්ද කිව්බ එකට වඩා වැඩියෙන්ද එහෙම කියලා චෙක් කරගන්න පුළුවන් ඊට පස්සේ දීලා තියෙනවා අඩි එකක් කියලා කියන්නේ අඟල් 12ක් එහෙම දෙන්න ඕනෙත් නැහැ අපි දන්නවා මෙන්න මේ අඩි රූල මෙතන නම් කැලලක් කැඩලා කොයි තියෙන්නේ බන් මේ අඩි රූල නේ මීට වඩා කැලලක් තියෙනවා දිග අඩි රූල අචුට්ටෙන් බන් තියෙනවා මෙන්න තියෙන අඩි රූල හරිද මේක තමයි අඩි රූල කියලා කියන්නේ මේකට මෙතන සෙන්ටිමීටර් 30ක් සෙන්ටිමීටර් 30 රූලට අපි කියන්නේ අඩි රූල කියලා ඒකට අඩි රූල කියලා කියන්නේ අඩියක් කියලා කියන්නේ මෙන්න මෙච්චරක් සෙන්ටිමීටර් 30ක් නැත්තම් අඟල් ඔයගොල්ලෝ වෙනවා අඟල් 12ක් තියෙනවා තේරෙනවද නේද සෙන්ටිමීටර් 30යි නැත්නම් අඟල් 12යි. මෙතන තියෙනවා අඟල් 12ක්. අඟල් 12යි ඔයගොල්ලෝ අරගෙන බලන්න මේ සෙන්ටිමීටර් 30යි අඟල් 12යි. ඔහොම තමයි තියෙන්නේ. හරිද? අඩි රූලක් කියලා කියන්නේ ඔන්න ඕක. ඔයගොල්ලෝද? ඔය ගාන හදන්න ඉතින් මේ අඩි රූලක් ළඟ තිබ්බලා වැඩේ හරි. නැත්නම් අඩි මේ පොඩි සෙන්ටිමීටර් 15 රූලට ඇත්තට මොකද කියන්නේ? ඒල අඩි භාගයක්. අඩි භාග රූලක් තමයි තියෙන්නේ. හොමලකයික ලොරියේ තට්ටුවේ දිග පළල සවුස පිළිවෙලින් අඩි 10යි අඩි 5යි අඩි 1.5යිලු ඒ පරිමාස ගන්න ඕනේ. ඒක නම් ලේසි. ඒක රෝමිලකයික කියන්නේ මොකද්ද? ලොරියේ තට්ටුවේ පරිමාව. පරිමාව කියන්නේ මොකක්ද? දිග වැඩි කිරීම, පළල වැඩි කිරීම, උස. එහෙනම් මෙතනදී මොකක්ද දෙන්නේ? අඩි 10 අඩි කියලා කියන්නේ ෆීට්. ft වලින් දාලා තියෙන්නේ. අඩි 5යි 5 ෆීට් වැඩි කිරීම 1.5 ෆීට්. එහෙනම් මෙතනින් එනවා 15 15 5 75යි ඝන අඩි. ඝන අඩි 75ක් තියෙනවා මොකේද? ලොරියේ පිටිපස්ස කොටස. ඒ කියන්නේ ලොරිය සම්පූර්ණයෙන් පුරවලාගෙන આવොත් එහෙම ඒක කිව්බ් එකක්ද? නෑ කිව්බ් එකට වඩා අඩුයි. කිව්බ් එක කියලා කියන්නේ ඝන අඩි 100ක්. ලොරියේ පිටිපස්ස තට්ටුවේ තියෙන කීයද? ඝන අඩි 75යි. නේද? ඒත් මෙනුම ලබා ගැනීමට සුදුසු මෙනු උපකරණ සඳහන් කරන්න ඕනේ. දැන් ලියන්න එපා ඉතින් මේක ගන්න මේවම ඉන්න වර්නිය එක ඉවරේ පාවිච්චි කරනවා මයික්‍රෝවිඩියෝ ස්ක්‍රිප්ට් ප්‍රමාණය පාවිච්චි කරනවා. එහෙම ලියන්න එපා මේ ඕල් පේනවා අඩි 10ක්. ඊට පස්සේ අඩි 5ක් අඩි 1මාරක් මේ වගේම ඉන්නර වර්නිය කැලිපරේ මයික්‍රෝවිඩියෝ ස්ක්‍රිප්ට් ප්‍රමාණය තරන්නේ කියාගේ චූටි චූටි ගන්න පුළුවන්. දැන් මේක හරි ලොකු මෙනුමක්. ලොකු මෙනුමක් මයින් මොකද ගන්නෙ? මීටර රූල තමයි මේක ගන්න. මේක මයින්න පාවිච්චි කරන තියෙන හොඳ උපකරණ. මීටර රූල. හරිද? දැන් දෙවෙනි එකේ උත්තරේ මොකද්ද? මීටර රූල. ඒක සාමාන්‍ය දිනේ වගේ ටිකක් තමයි මෙතන තියෙන්නේ. මීටර රූල. සාමාන්‍යයෙන් A level maths හෝ බයෝ කරන ළමයෙක් ඇවිල්ලා මේවා දන්නවා. සාමාන්‍ය දිනේ. ඝන අඩි එකක් අඟල් යන ඒකකයෙන් ප්‍රකාශ කරන්න. හරි. ඝන අඩි එකක්. ඝන අඩි එකක් කියලා කියන්නේ මොකද්ද?
ඝන අඩි එකක් කියලා කියන්නේ අඩිය වැඩි කිරීම අඩියක් නේද? ඝන අඩි එකක් කියලා කියන්නේ අඩියක් දිග අඩියක් පළල අඩියක් උස භාජනයක පරිමාව තමයි ඝන අඩි එකක් කියලා කියන්නේ. දැන් මේක මේ කන්වර්ට් කරන්නලු අඟල් වලට. අඩියක් කියලා කියන්නේ අඟල් කීයද? අඟල් 12ක්. දැන් මට මේක ලියන්න පුළුවන්. 12 වැඩි කිරීම 12. අඩියක් කියලා කියන්නේ අඟල් 12ක්. මේක මොකක්ද දෙන්නේ? ඝන අඟල්. 12 වැඩි කිරීම 12. ඔබ සුළු කරලා පස්සේ එනවා 1728 කියලා. 1728යි. මොකක්ද ඒකේ? ඝන අඟල්. එහෙනම් ඝන අඩි එකක් කියලා කියන්නේ මේ ඝන අඟල් කීයද? 1728යි 12 තුන්වෙනි බලය. හරිද? හරි. ප්‍රශ්න 4 ඉහත ලොරි තට්ටුවේ පරිමාව කියුබ් එකක් දක්වා වැඩි කර ගැනීමට අවශ්‍යව ඇත. දැන් මෙතන පරිමාව කියුබ් එකක් තියනවද? නැහැ. කියුබ් තුන් කාලක් තියෙන හරියටම ගත්තොත් එහෙම. කියුබ් එක කියලා කියන්නේ ඝන අඩි 100ක් නේ. ඉතින් ඝන අඩි 75යි. කියුබ් එකක් දක්වා වැඩි කර ගැනීමට අවශ්‍යව ඇත. මේ සඳහා ලොරි තට්ටුව වැඩි කළ යුතු උස ප්‍රමාණය අඟල් වලින් ගණනය කරන්න. එහෙනම් මොකද්ද කරන්නේ? උස මේ ලොරි තට්ටුවේ මොකද කරන්නේ? උස වැඩි කරන්න යන්නේ. හරි. උස කියලා කියන්නේ දැන් කලින් තිබ්බ උස කීයද? උස අඩි 1.5යි නේ. උස 1.5යි තිබ්බේ. මේක වැඩි කරන්න යන්නේ. අයි මුලින්ම ඔය මේක උස කොච්චරක් ඕනේද අඩි වලින් කියලා. කීයක්ද ඕනි පරිමාව? ඝන අඩි 100ක් නේ. ඝන අඩි 100ක් ඕන. හරිද? දිග නම් කපන්නේ 10යි අඩි පළලත් 5යි අඩි උස මම ගන්නවා h කියලා. උස h කියලා ගන්න. මෙතන එනවා h සමානයි 2යි අඩි. 110 වරක් 5 50යි 150න් බෙදුවොත් ඒවා 2යි. එහෙනම් උස අඩි කීයක් වෙන්න ඕනද? උස අඩි 2ක් වෙන්න ඕන. දැන් තියෙන අඩි කීයක්ද? අඩි 1.5යි. තව එනම් කොච්චරක් වැඩි කරන්න ඕනද? තව අඩි 0.5ක් වැඩි කරන්න ඕනේ. එහෙනම් මම දානවා m නිසා අඩි 1.5 නෙවෙයි sorry 0.5ක් වැඩි කළ යුතුය. හැබැයි උත්තරය යන්නේ අඩි වලින්ද? උත්තරය යන්නේ අඩි වලින් නෙමෙයි. අඩි 1.5 කියලා කියන්නේ අඟල් කීයක්ද? අඟල් කීයක්ද අඩි එකක් කියලා කියන්නේ අඟල් 12ක් නම් අඩි 0.5ක් නැත්නම් අඩි භාගයක් කියන්නේ කීයද? අඟල් 6යි. අඩියෙන් භාගයක්. අඟල් 6ක් වැඩි කළ යුතුය. එහෙනම් ලොරි උස කොච්චරක් වැඩි කරන්න ඕනද? අඟල් 6ක් වැඩි කරන්න ඕන. ලොරි උස අඟල් 6ක් වැඩි කරන්න ඕන. දේශි කතාවක් තියෙනවා. මාරුවක් නෑ. ප්‍රබලකම්පා මෙහිදී ඔබට පාඩම් ගැනීමේදී අසම්පාද දෝෂය පිළිබඳ සැලකිලිමත් වීම වැදගත්ද? ඔබේ පිළිතුර ඉහළ දක්වන්න. මේක ගැන පොඩි ප්‍රායෝගික තත්ත්වයක්. හරිද? මම කියන්නකෝ මීටර රූලෙන් පාඩම් ගද්දී අසම්පාද දෝෂය නිසා වෙනස් වෙන්න පුළුවන් කොච්චර වගේ යගයක්ද? උඩරින් මිලිමීටර් එකක් හෝ දෙකක් එහෙම වෙන්න පුළුවන්. අපි මේ ගණන්දර කරන්නේ කාත් එක්කද? අඩි සහ අඟල් එක්ක. අඩි සහ අඟල් එක්ක ගණන්දර කරද්දී අර අසම්පාද දෝෂයෙන් වෙනස් වෙන මිලිමීටරයේ 2 කියන එක සැලකිය යුතු තරම් විශාල එකක්ද? සැලකිය යුතු තරම් විශාල මේ දෝෂයක් නෙමෙයි ඒක. ඒ අසම්පාද දෝෂය පිළිබඳ වැඩි සැලකිල්ලක් දක්වන්න ඕනේ අපි කුඩා පාඩම් නැත්නම් කුඩා මෙනුම් ගද්දී තමයි අසම්පාද දෝෂය පිළිබඳ වැඩි අවධානයක් යොමු කරන්න ඕනේ. අපි මෙතනදී ගණන්දර කරන්නේ අඩි අඟල් වගේ දේවල් එක්ක. එහෙනම් මෙතනදී අසම්පාද දෝෂය ගැන සැලකිලිමත් වෙන්න ඕනද? අසම්පාද දෝෂය ගැන ලොකුට සැලකිලිමත් වෙන්න ඕනේ නැහැ. ඒක ප්‍රායෝගික පැත්තෙන් තමයි හිතන්න ඕනේ. හරි. මේදී පාඩම් ගැනීමේදී අසම්පාද දෝෂය පිළිබඳ සැලකිලිමත් වීම වැදගත් කියලා අහලා දෙනවා. ඔබ පිළිතුරට හේතු දක්වන්න කියලා දෙනවා. එහෙනම් පළවෙනි දේ අසම්පාද දෝෂය පිළිබඳ සැලකිලිමත් වීම වැදගත්ද? වැදගත් නැහැ. හේතුව මොකද්ද? අසම්පාද දෝෂයේදී සිදුවන මිලිමීටර් එකක දෙකක වගේ කුඩා දෝෂයක් මෙම පරීක්ෂණයට බාධාවක් නොවීම. නැත්නම් ලියනවා අපි මේ පරීක්ෂණ සිදු කරන්නේ අඩි අඟල් වැනි විශාල මිනුම් වලින් බැවින් අසම්පාද දෝෂයේදී ලැබෙන මිලිමීටර් එකක දෙකක වැනි කුඩා දෝෂ නොසලකා හැරීමේ තරම් කුඩා වේ. එහෙනම් සරලව ගත්තොත් අසම්පාද දෝෂය මෙතනදී වැදගත් වෙන්නේ නැහැ. හරිද? ඕක තමයි කියන්නේ. හරි. හරි ඊළඟ කොටස බලන්න ඒකත් ඉතා සරල එකක් තියෙන්නේ මේ අර ඕලල් කාලේ වගේ තියෙන එකක්. බලන්න ඉදිකිරීම් භූමියකදී කොන්ක්‍රීට් මිශ්‍ර කිරීමේදී R25 සම්බන්ධ මිශ්‍රණ එක මිශ්‍රණ
ජාති තියෙන. ඒ කියන්නේ ඔයගොල්ලොන්ට ඉංජිනේරින්గ్ යට පස්සේ තේරෙයි ඔය කන්ස්ට්‍රක්ෂන් වලදී සිමෙන්ති මිශ්‍ර කරන එක ඒගොල්ලෝ ස්ටෑන්ඩඩ් තියෙනවා. සාමාන්‍යයෙන් ගයක් හදන්න සිමෙන්ති මිශ්‍ර කරනවා වගේ නෙමෙයි හයිවේ එකක් හදන්න මිශ්‍ර කරන්නේ. ඒ වගේ නෙමෙයි මොකක් හරි ඩෑම් එකක් හදද්දි මිශ්‍ර කරන්නේ. සාමාන්‍යයෙන් ඔය කොන්ක්‍රීට් එහෙම මේ සාමාන්‍යයෙන් ගයක් හදද්දි නම් සාමාන්‍ය වතුරෙන්නේ කවලම් කරන්නේ. අර වේ එහෙම නෙමෙයි. සමහර කොන්ක්‍රීට් මේ මික්සර් තියෙනවා කූල් වතුර තමයි දාන්න ඕනේ ඒගොල්ලන්ට. නැත්තම් ඒගොල්ලෝ ගල් වෙන්නේ නැහැ. කූල් වතුර දාලා මික්ස් කරලා තමයි මේ ගල් වෙන්නේ. ඒක ස්ටෑන්ඩඩ් තියෙනවා. ඒ වගේ ස්ටෑන්ඩඩ් එක තමයි R25 කියලා කියන්නේ. සිමෙන්ති වැලි ගල් අතර අනුපාතය අඩි වලින් 1 අණු 1.5 අණු 3 බලන්න B පාර්ට් එක. B පාර්ට් එකේ 1 මොකක්ද අනුපාතය? සිමෙන්ති අණු වැලි අණු ගල් මොකක්ද අනුපාතය? 1 අණු 1.5 අණු 3 සිමෙන්ති අණු වැලි අණු ගල් ඔන්න අනුපාතය තමයි මික්ස් කරනවා කියලා කියන්නේ. බලන්න සිද්ධිය ඊළඟට මෙම් පරිමාවන් ඝන අඩි 1 යන්න ඒකකයෙන් මනු ලැබේ. ඝන අඩි වලින් තමයි මනිනවා කියලා කියන්නේ. දිග වැඩි කිරීම පළ වැඩි කිරීම උස අඩි 1 අඩි 1 අඩි 1 වෙච්ච පරිමාවක් ඇති පෙට්ටිය දෙක පරිමාව තමයි ඝන අඩි 1 කියලා කියන්නේ. මම කලින් කිව්වා අඩියක් දිග අඩියක් පළල සහ අඩියක් උස පෙට්ටියක පරිමාවකට තමයි ඝන අඩි 1ක් කියලා කියන්නේ. මම දැන් මෙවැනි ඊට පස්සේ තියෙනවා මූ ඝනක හැඩදි පෙට්ටියක් සීමාව මැනීම සඳහා භාවිත කරයි. මෙවැනි පරිමාව මැනීමට ඝන අඩි 1 සමානයි පෙට්ටි 1 යන ඒකකය භාවිත කරේ. ඝන අඩි 1ක් කියලා කියන්නේ පෙට්ටි එකක් කියලා කියන වචනේ පාවිච්චි කරනවා කියලා තමයි කියන්නේ. ප්‍රොබලම් එක දැන් ඉහත අනුපාතයට අනුව සිමෙන්ති පෙට්ටි එකක් සිමෙන්ති පෙට්ටියක් කියලා කියනවාද? සිමෙන්ති ඝන අඩි 1ක් භාවිත කරමින් 1 අණු 1.5 අණු 3 අනුපාතයට සරල මිශ්‍රණයක් සෑදූ විට ලැබෙන කොන්ක්‍රීට් පරිමාව සොයන්නලු. උඩදී කියලා තිබ්බ ජලය මිශ්‍ර කරන්නේ නැති බව සලකන්න කියලා. මිශ්‍රණය සෑදීමට ජලය එක් නොකරන බව සලකන්න කියලා ගාන්ධි කියලා තිබ්බා. එහෙනම් සිමෙන්ති කොච්චරක්ද එකතු කරන්නේ? පෙට්ටි එකක්. සිමෙන්ති පෙට්ටි එකක්. සිමෙන්ති පෙට්ටි එකයි නම් වැලි පෙට්ටි කීයද? වැලි පෙට්ටි 1.5ක්. ගල් පෙට්ටි කීයද? ගල් පෙට්ටි 3ක්. සිමෙන්ති පෙට්ටි එකයි වැලි පෙට්ටි 1.5යි ගල් පෙට්ටි 3යි. ඉතා සරල සිද්ධියක්. එහෙනම් මුළු පෙට්ටි ගණන කීයද? මුළු පෙට්ටි ගණන 1 ධන 1.5 ධන 3 තරයි 5යි පෙට්ටි 5.5යි. පෙට්ටි 5.5යි කියලා කියන්නේ පරිමාව කීයද? 5.5යි ඝන ඒකක නේද? ඝන අඩි. තේරෙනවනේ? පෙට්ටි එකක් කියලා කියන්නේ ඝන අඩි එකක් නම් පෙට්ටි 5.5ක් කියලා කියන්නේ ඝන අඩි 5.5ක්. හරිනේ? ඔක තමයි අහලා තියෙන්නේ. අපෙන් අහන්නේ කොන්ක්‍රීට් පරිමාව ඝන අඩි 5.5. ප්‍රොබ්ලම් දෙක මෙලෙස කොන්ක්‍රීට් පරිමාව සාදාගත් පසු සැබවින්ම ඔබට ලැබී තිබුණේ පෙට්ටි 4.5ක පරිමාවක් පමණි. ප්‍රායෝගිකව ලැබෙන පරිමාවත් ගණනින් ලැබෙන පරිමාවත් අතර වෙනසට හේතු දක්වන්නලු. හරි. දැන් හරිනම් මොකද්ද වෙන්න ඕනේ? ඔය කියන විදිහට අපි දැන් ගණනය කරාට පස්සේ කොන්ක්‍රීට් එන්න ඕනේ ඝන අඩි 5.5ක්. හැබැයි වෙලා තියෙන කොන්ක්‍රීට් ඝන අඩි 4.5යි. ඝන අඩි එකක වෙනසක් තියෙනවා. මොකද්ද ඔය ඝන අඩි එකක වෙනසට හේතුව? බලන්න. මෙන්න මෙහෙම සිද්ධියක් තියෙනවානේ. දැන් ඔය පෙට්ටියට ගල් වැලි දාද්දි මේ පෙට්ටියේ ගල් වැලි දාද්දි මොකද්ද වෙන්නේ? මේ ගල් වැලි අතර මොනවද තියෙන්න පුළුවන්? හිඩැස් තියෙනවනේ. දැන් සිමෙන්ති අතර නම් එහෙම නැහැ. සිමෙන්ති අතර සාමාන්‍ය කුඩු එකක් වගේ තියෙන්නේ. දැන් ඒකේ නම් හිඩැස් ඉතුරු වෙන්නේ නැහැ. හැබැයි ගල් එකතු කරද්දි විශේෂයෙන්ම මේ ගල් අතර මොනවද තියෙන්නේ? හිඩැස් තියෙනවා. එහෙනම් හරියටම ගල් අඩි 3ක් අඟල් 3ක් සෝරි අඟල් නෙමෙයි. මේ ඝන අඩි 3ක් එකතු වෙනවද? ඝන අඩි 3ක් එකතු වෙන්නේ නැහැ. ඝන අඩි 3ට වඩා අඩුවෙන් තමයි එකතු වෙන්නේ. ඒකට හේතුව මොකද්ද? පෙට්ටිය තුළට ගල් දැමූ පසු ගල් අතර හිඩැස් පැවතීම.
පෙට්ටියට ගල් දැමූ පසු ගල් අතර හිඩස් පැවතීම. ඕක තමයි හේතුව. රෝමිලකන් තුනේ තියෙනවා. දැන් රෝමිලකන් දෙකට උත්තරේ තමයි ඒක. පෙට්ටියට ගල් දැමූ පසු ගල් අතර හිඩස් පැවතීම. රෝමිලකන් 3 දැන් ඔබට දිග වැඩි කිරීම පළල වැඩි කිරීම උස අඩි වලින් එක වැඩි කිරීම 9 වූ කණුවක් සාදා ගැනීමට අවශ්‍යයි සිතන්න. මෙම කණුව පිරීම සඳහා අවශ්‍ය වන කොන්ක්‍රීට් පරිමාව ගණනය කරන්න. ඉතින් කණුව පුරවන්න නම් ඉතින් කණුවේ පරිමාවට කොන්ක්‍රීට් දාන්න බෑ. කණුවේ පරිමාව භාගයට කොන්ක්‍රීට් දාලා හරියන්නේ නැහැ නේ. දැන් කණුව පුරවන්න නම් ඕනි කොන්ක්‍රීට් ප්‍රමාණය හොයන්න කොහමද? කණුවේ පරිමාව ගණන. එක වැඩි කිරීම 9යි ඝන අඩි. ඉතාලියසි ප්‍රශ්නයක්. 9යි ඝන අඩි. දැන් ඝන අඩි කීයක් ඕනද? කණුව පුරවන්න. කණුව පුරවන්න ඝන අඩි 9ක් ඕන. ඔයගොල්ලෝ 4 එම පරිමාව ලබා ගැනීමට ඔබ කොහොම කොන්ක්‍රීට් පරිමාවක් සාදාගත යුතුද? මේ මුළු පරිමාව 9ක් හදන්න නම් කොන්ක්‍රීට් කොච්චරක් ඕනද කියලා තමයි අහන්නේ. බලන්න ඔයගොල්ලෝ 4 මේ කණුව පුරවන්න කොන්ක්‍රීට් කොච්චරක් ඕනද කියලා අහන්න. ඒකෙදි චුට්ටක් හිතන්න තියෙනවා. ඒකෙදි අර කලින් එකත් එක්ක සම්බන්ධයි. බලන්න. අපි කොන්ක්‍රීට් 5.5 ඝන අඩි හැදුවොත් එහෙම අපිට ඇත්තටම හම්බෙන්නේ කොච්චරක්ද? කොන්ක්‍රීට් 4.5 ඝන අඩි. මේ 5.5ක් අපි ගණනය කරලා ගත්තොත් එහෙම අපිට ඇත්තටම එන්නේ කීයද? ඝන අඩි 4.5 හේතුව අර ගල්වැලි අතර හිඩැස් තියෙන නිසා. එහෙනම් දැන් අපි ගන්න ඕනේ ඝන අඩි 9ක් හදන්න නම් මෙතනින් කොච්චරක් හදන්න ඕනද කියලා. දැන් බලන්න සිද්ධිය. මට ගන්න පුළුවන් එක ඝන අඩියක් හදන්න කොච්චර කොන්ක්‍රීට් ප්‍රමාණයක් ඕනද? එක ඝන අඩියක් හදන්න 4.5 බෙදීම 5.5ක් ඕනේ. 5.5කට 4.5 නම් එකකට 4.5 බෙදීම 5.5ක් ඕනේ. එහෙනම් 9කට ඔච්චරක් ඕනද? 9කට ඕනේ 4.5 බෙදීම 5.5 වැඩි කිරීම 9ක්. එකකට මෙච්චරයි නම් 9කට ඒ වගේ 9 ගුණයක්. හරි එකකට ඔච්චරයි නම් 9කට ඒ වගේ 9 ගුණයක් ඕන. ඔය සුළු කරලා පස්සේ අපිට එනවා 11යි ගණන්. මේ සුළු කරලා පස්සේ 11යි ඝන අඩි කියලා එනවා. නම් කොච්චර කොන්ක්‍රීට් ප්‍රමාණයක් හදන්න ඕනේද? මෙතනදී ගණනය කරලා එන්න ඕන කීයක් කියලාද? ඝන අඩි 11ක් කියලා. අන්න එතකොට අපිට ඇත්තම උත්තරේ එනවා කීයක් කියලාද? ඝන අඩි 11ක් තමයි ගණනය කරලා ගන්නෙ. හැබැයි ඇත්තටම හැදෙන කොන්ක්‍රීට් ප්‍රමාණය කීයද? ඝන අඩි 9. ඒ කියන්නේ අර ගණනය කරපු එකේ ඇත්තටම හැදෙන එකේ පොඩි වෙනසක් තියෙන නිසා තමයි මේම සිද්ධියක් වෙන්නේ. හරිද? මම හිතනවා තේරෙන්නේ නැති කියලා. හරි. ඊට පස්සේ කියනවා රෝමිලකම් 5 ඉහත 4හි සඳහන් කළ කොන්ක්‍රීට් පරිමාව කියන්නේ කොන්ක්‍රීට් 11යි ඝන අඩි. මෙන්න මේක හදන්න අවශ්‍ය සිමෙන්ති ගල් වැලි ප්‍රමාණය අහලා. සිමෙන්ති ගල් වැලි කොච්චරක් ඕනද කියලා තමයි අහන්නේ. හරි එහෙනම් අපි දන්නවා මම ගන්න මෙහෙම. සිමෙන්ති අණු වැලි අණු ගල්. මෙහෙම කියවනේ. සිමෙන්ති x ප්‍රමාණයක් ඕනේ නම් වැලි කොච්චර ප්‍රමාණයක් ඕනේද? 1.5x ප්‍රමාණයක් ඕනේ. ගල් කොච්චරක් ඕනේද? 3x ප්‍රමාණයක් ඕනේ. එහෙනම් මේ ඔක්කොම ටික එකතු කීයද දෙන්නේ? 5.5x ප්‍රමාණයක් එනවා. ඒක කාට සමාන වෙන්නේ? 11ට සමාන වෙන්න ඕනේ. 5.5x ප්‍රමාණයක් එනවා 11ට සමාන වෙන්න ඕනේ. එහෙනම් x එනවා කීය කියලාද? 2යි කියලා එනවා. 5.5 දෙකන්නේ. x සමානයි 2යි කියලා එනවා. එහෙනම් සිමෙන්ති කොච්චරක් ඕනේද? සිමෙන්ති x ප්‍රමාණයන්නේ කියන්නේ 2යි. ඝන අඩි 2යි. වැලි ඝන අඩි 3යි. 1.5 දෙකක්. ගල් ඝන අඩි 9යි. 9 නෙමෙයි 6යි. ඝන අඩි 9. ඝන අඩි 6. 3 වරක් 2. ඔන්න ඔහම තමයි එන්නේ. එහෙනම් සිමෙන්ති ගයියද සිමෙන්ති ඝන අඩි 2යි, වැලි ඝන අඩි 3යි, ගල් ඝන අඩි 6යි. ඔහම තමයි එන්නේ. හරි. බලන්න මෙහෙම සිද්ධියක් කියන්නේ උස අඩි 5යි පළල අඩි 10යි දිග අඩි 10 වෙච්ච ටැංකියක් තියෙනවලු. මේ ටැංකියට සම්පූර්ණයෙන්ම ජලය පුරවනවලු. ජලය පිරුවට පස්සේ එයාව උස්සගෙන ඉන්න පුළුවන් වෙන කණු කීයක් ගන්න ඕනද කියලා අහන්න. හරිද? ජලය ඝනත්වය දීලා තියෙන 10යි කියලා මේ හිස් ටැංකියේ බර දීලා තියෙනවා. එහෙනම් හිස් ටැංකියේ ස්කන්ධය කොන්ක්‍රීට් වල ස්කන්ධය දීලා තියෙනවා 6500 කිලෝග්‍රෑම් කියලා. තව මේ කණුවකට දරාගෙන ඉන්න පුළුවන් බර දීලා තියෙනවා
කිලෝ නිව්ටන් 20යි කියලා. කිලෝ නිව්ටන් 20ලු අවශ්‍ය කණු ගාන හොයන්න කියලා කියනවා. අවශ්‍ය කණු ගාන හොයන්න කලින් අපි හොයන්න ඕනේ මෙතන උඩින් යෙදෙන මුළු බලය කීයද කියලා. එතකොට උඩින් යෙදෙන මුළු බලය කීයද කියලා හොයන්න. කොහොමද ඒක හොයන්නේ? උඩින් යෙදෙන මුළු බලය සමාන වෙන්නේ මොකටද? හිස් ටැංකියේ බරටයි මෙයාගේ ඇතුළේ තියෙන ජලයේ බරටයි කියලා දෙකේම එකතුවට තමයි සමාන වෙන්නේ. හිස් ටැංකියේ ස්කන්ධය නම් දීලා තියෙනවා. එතකොට එයාගේ බර හොයාගන්න පුළුවන්. එහෙනම් මොකද්ද හොයන්න ඕනේ? ජලයේ බර හොයාගන්න ඕනේ. ජලයේ බර හොයන්න කලින් ජලයේ පරිමාව හොයාගෙන ඉන්න. එහෙනම් මම ලියනවා ජල පරිමාව. ජල පරිමාව 5යි 10යි 10යි 5 වැඩි කිරීම 10 වැඩි කිරීම 10යි ඝන අඩි. ඒ කියන්නේ 100යි ඝන අඩි 500යි. හරිද? ඝන අඩි 500යි. හරි. දැන් මේක ඝනත්වයේ දීලා තියෙන්නේ 10යි kgm කට 3යි කියලා නේ. කියන්නේ මේව දීලා තියෙන්නේ 10යි kgm කට 3යි කියලා. 10 kgm කට 3යි කියලා දීලා තියෙනවා. මෙතන පොඩි ඒකක පරිවර්තනයක් කරන්න. හරි. මම මේක මුලින්ම සෙන්ටිමීටර වලට හරව ගන්නවා. අඩියක් කියලා කියන සෙන්ටිමීටර කීයක්ද? අඩි රූල සෙන්ටිමීටර කීයක් තියෙනවද? සෙන්ටිමීටර 30ක් තියෙනවා. අඩියක් කියලා කියන්නේ සෙන්ටිමීටර 30ක්. තමයි මේක හරවනවා. 500 වැඩි කිරීම අඩි කියන එක මොකද කරන්නේ? 30යි සෙන්ටිමීටර වල ඝනය. අඩියක් කියලා කියන්නේ 30යි සෙන්ටිමීටරේ. එහෙනම් අඩියක් වෙනකොට දැම්මා අඩිය කියන එක වෙනකොට දැම්මා 30යි සෙන්ටිමීටර ඝනය කියලා. 30යි සෙන්ටිමීටර ඝනය. මට දැන් සෙන්ටිමීටර කියන එක හරවන්න පුළුවන් මොනවලද? මීටර වලට. 30 සෙන්ටිමීටර කියන එක කොහොමද හරවන්න පුළුවන්? 30 වැඩි කිරීම 10 ඍණ 2යි මීටර ඝනය. දැන් වැඩේ හරි. මුලින්ම මොකද කරේ? අඩි කියන එක සෙන්ටිමීටර වලට හැරෙවුවා. ඊට පස්සේ සෙන්ටිමීටර මීටර වලට හැරෙවුවා. දැන් එනවා මෙතනදී 500 වැඩි කිරීම 30 වැඩි කිරීම 30 වැඩි කිරීම 30 ඒ ඝනයනේ. වැඩි කිරීම 10 ඍණ 6යි. 10 ඍණ 2 ඝනය 10 ඍණ 6යි m ඝනය. 1යි 2යි 3යි 4යි 5යි 10 එකක් ඍණ එකක් කියලා එනවා. එහෙනම් 5 වැඩි කිරීම 3 වර 3 9 9 වර 3 27 වැඩි කිරීම 10 ඍණ 1යි ඝන මීටර. ඔන්නෝම තමයි එන්නේ. මට මෙතනින් එනවා මේකේ පරිමාව කීයද? ඔසුරු කරන්න ඕනේ 7 වරක් 5 පාදාන 3ක් විතරයි. 5 වරක් 2 10යි 13යි 13.5යි ඝන මීටර කියලා. 13.5යි ඝන මීටර. දැන් මට ඕනේ මේකේ මොකද්ද? ඝනත්වය නෙමෙයි ජලයේ ස්කන්ධය හොයාගන්න ඕනේ මුලින්ම. දැන් දානවා ජල ස්කන්ධය කොහොමද යන්නේ? 13.5යි ඝන මීටර වැඩි කරන මේ ඝනත්වය කියන 1000යි kgm ඍණ 3. ස්කන්ධය වැඩි කිරීම ඝනත්වය. ඒකට මෙතනින් එනවා 1350 නේ. 1350 නේ 13500. හරි. 13500යි 10 නඩියන කිලෝග්‍රෑම් කිය. එහෙනම් ජලයේ මම ගන්න මුළු බර කීයද කියලා. මුළු බර කීයද? මෙතන එනවා 65000 නිව්ටන්. කියන්නේ හිස් එක්කෙන 65000යි. හිස් ටැංකිය 65000යි. මෙතන එනවා 135000යි නිව්ටන්. මේක දුරත් එහෙම බිඳුවයි කිලෝ නිව්ටන් 200යි කියලා එනවා. මේක සුළු කරාට පස්සේ කිලෝ නිව්ටන් 200යි කියලා එනවා. දැන් එන අවශ්‍ය කණු ගාන හොයන්නේ කොහොමද? අවශ්‍ය කණු ගණන කණු ගණන 200යි කිලෝ නිව්ටන් බෙදන්න ඕනේ. එක කණුවකින් කොච්චරක් දරාගෙන ඉන්නවද? කිලෝ නිව්ටන් 20ක් දරාගෙන ඉන්නවා. එහෙනම් එක කණුවකින් දරාගෙන ඉන්න ගානෙන් බෙදුවා. බෙදුවට පස්සේ උනට එනවා කණු කීයක් ඕනේද? කණු 10ක් ඕනි කියලා උත්තරේ එනවා. නම් අවශ්‍ය කණු ගාන කීයද? කණු 10යි. කන්න මං හිතනවා කට්ටියට හොඳට තේරෙන්නේ නැති කියලා. ගාන ටිකක් දිගයි. හැබැයි අමාරු නෑ. ටක් ගාලා හදාගෙන යන්න පුළුවන්. මේ මුල් ටිකේම ඒ කොටසෙම මාරු විදිහට ලේසි. B කොටසේ ඉඳලා තමයි ටිකක් ගණනය කිරීමක් කරන්න තියෙන්නේ. මේක ටිකක් චුට්ටක් දිගයි ඉතින් ගාන. හැබැයි ලේසි. අමාරු නෑ. හරිද? හරි. අපි යන් දෙවෙනි එකට. දෙවෙනි එකේ තියෙන්නේ බල පූර්ණ මූලධර්මයේ පදනම් කරගත්ත ගානක්.
බලන්න මේ දෙවැනි ස්ට්‍රක්චර් එක ඒකාකාර මීටර් කෝදුවක් එල්ලූ බර දෙකක් සහිතව බීධාරයක් මත සන්තුලනය කර ඇති ආකාරය පහත රූපය දැක්වේ. මීටර් රූලේ ගුරුත්ව කේන්ද්‍රය පිහිටුනේ පීධාරයේ සිට x දුරකින් තමයි මීටර් රූලේ ගුරුත්ව කේන්ද්‍රය තියෙන්නේ. දැන් ගොඩක් ප්‍රැක්ටිකල් වලදී නම් අපි කරේ මේ මීටර් රූලේ ගුරුත්ව කේන්ද්‍රය වලින් තමයි මේක සන්තුලනය කරේ. හැබැයි මේ ප්‍රැක්ටිකල් එක පොඩ්ඩක් වෙනස් කරලා තියෙනවා. ගුරුත්ව කේන්ද්‍රය තියෙන්නේ සන්තුලනය කරපු තැනට එහෙ. කියන්නේ x කියලා දුරකින් මේ එහා පැත්තෙන් තමයි තියෙන්නේ. පීධාරයේ දකුණු පස තවත් නොදන්නා ස්කන්ධයක් මෙතන මෙයා ගැන කතා කරන්නේ M2L ඇත. අතර වම් පස ග්‍රෑම් 50ක පඩියක් එල්ලලා දෙනවා. මෙන්න මේ පැත්තේ ග්‍රෑම් 50ක පඩියක් එල්ලලා දෙනවා. රූප සරහන ඒගොල්ලෝ දීලා තියෙනවා. ඒක තමයි මම මෙතන මේ බෝඩ් එකේ ඇඳලා තියෙන්නේ. ඒ ගූර්ණ මූලධර්මයෙන් M2 හි අගය සෙවීමට අවශ්‍ය සමීකරණයක් ගොඩනගන්නලු. එහෙනම් කොහොම සමීකරණ ලියන්නේ? පීධාරයේ මත මම O කියලා ලියුවොත් එහෙම O වටා ගූර්ණය මොකක් කරන්න ඕනද? O වටා දෙපැත්තට ගූර්ණ සමාන වෙන්න ඕනේ. ඒ නිසා තමයි සන්තුලනය වෙලා තියෙන්නේ. රෝමල කයක මම ගන්නවා O වටේ ගූර්ණ ගත්තොත් එහෙම M1G වැඩි කිරීම යට තියෙන දුර L1. මේ පැත්තට තියෙන ගූර්ණයයි මේ පැත්තට තියෙන ගූර්ණය සමාන වෙන්න ඕන. අනිත් පැත්තට මොකද්ද තියෙන ගූර්ණය? WG වැඩි කිරීම x එයාට තියෙන දුර x ධන M2G එයාට තියෙන දුර කීයද පීධාරයේ ඉඳලා? පීධාරයේ ඉඳලා එයාට තියෙන දුර L2 නෙමෙයි L2 ධන x L2 ධන x. මෙන්න මේක ලියලා තිබ්බනම් හරි. ඕගොල්ලන් තව g පද ටික කපන්න පුළුවන් මේ g ට g කැපිලා යනවා. ඒක කපලා ලියලා තිබ්බත් ප්‍රශ්නයක් නැහැ. මෙහෙම ලියලා තිබ්බත් ප්‍රශ්නයක් නැහැ. ඕක තමයි එන්නේ. ඕක සිම්පල් a. ඕක ලකුණු කියන මේ සිම්පල් a. ඊට පස්සේ b. b වලදී කියනවා ප්‍රස්ථාරික ක්‍රමයකින් M2 ලබා ගැනීම සඳහා මෙම පරීක්ෂණය නැවත සකස් කරන්න. ඔබ ලබාගත් සමීකරණය ස්වායත්ත විචාල L1 විය යුතුය. ස්වායත්ත විචාල කියලා කියන්නේ අපිට කැමති විදිහට වෙනස් කරන්න පුළුවන් එක්කෙනා L1 ලු. හරිද? ස්වායත්ත විචාල L1 නම් පරායත්ත විචාල විදිහට මොකක්ද දෙනව ඇත්තේ? අපිට ආයේ කැමති විදිහට වෙනස් කරන්න පුළුවන් මොකද්ද? මෙන්න මේ දෙවෙනි වස්තුව ගැට ගහපු දුර නේද? ඒ කියන්නේ L2 එක තමයි පරායත්ත විචාල විදිහට එන්නේ. තේරෙනවද නේද? පරායත්ත විචාල විදිහට එන්නේ L2, ස්වායත්ත විචාල විදිහට එන්නේ L1. ඒ කියන්නේ පරායත්ත විචාල කියලා කියන්නේ මොකද්ද? y අක්ෂයේ විදිහට එන්න ඕනේ L2. x අක්ෂය තමයි ස්වායත්ත විචාල කියලා කියන්නේ. x අක්ෂය කියන්නේ L1. ඕක තමයි උතනදී කියන්නේ. අපිට කැමති විදිහට වෙනස් කරන්න පුළුවන් කෙනා තමයි ස්වායත්ත විචාල. ඒක නෑ. ඒකේ දීලා තියෙනවා මොකක් කියලාද? ගානේ දීලා තියෙන එක L1 කියලා. එහෙනම් ඊට පස්සේ අපි හිතන්න ඕනේ පරායත්ත විචාලය මොකද්ද? ඒ කියන්නේ L1 අණුව වෙනස් වෙන්නේ කවුද? L2. මේ දුර වෙනස් වෙන්නේ නැහැ. ගුරුත්ව කේන්ද්‍රය සැරින් සැරේ පිටින් වෙනස් වෙන්නේ නැහැ. ගුරුත්ව කේන්ද්‍රය තියෙන්නේ එතනම තමයි. හරි. දැන් මේක හදමු. සමීකරණය බලන්න. මෙතනදී g ට g කැපුණොත් එහෙම M1 L1 සමානයි Wx ධන මම මේක තොට්ට අසුළු කරනවා M2 L2 ධන M2x. එහා පැත්තට පද ටික ගේනවා. එහා පැත්තට පද ටික ගෙනවොත් කොහොමද එන්නේ? M2 L2 තනි කර ගන්නවා. M1 L1 ඍණ Wx ඍණ M2x. මේකත් මේ පැත්තට ගෙනාවා. M2 මේ පැත්තට ගෙනාවා. M2 L2 තනි වුණා. x අක්ෂය මේ y අක්ෂය දෙන්නේ L2 නිසා මම මේක හදා ගන්නවා. L2 සමානයි M1 වෙන්නේ. මම අර ලියන්න. හරි. මම මේක ලියනවා. මෙයා M2 L2 සමානයි M1 L1 ඍණ x එකක් ඕනනම් එළියට දෙන්න පුළුවන්. W ධන M2. මෙතනින් x එකක් එළියට ඇද්දා. නේ? හරි. දැන් L2 උක්ත කරගන්නවා. L2 කියලා කියන්නේ මොකද්ද? M1 බෙදීම M2 L1 ඔක්කොම M2 කින් බෙදුවා. ඍණ x W ධන M2 බෙදීම M2. දෙපැත්තම M2 කින් බෙදුවා. මම තව චුට්ටක් සරල කරන්න පුළුවන්. L2 සමානයි M1 බෙදීම M2L ඍණ x W ධන W බෙදීම M2 ධන 1. ඔන්නම වණන් හරි. තේරෙනවද? කොහොමද මේ ප්‍රස්තාරේ එන්න ඕනේ. ඊට පස්සේ C වල දීලා තියෙනවා අක්ෂය ලකුණු කරමින් ඒක සහිතව
ඔබ ලබා ගන්න ප්‍රස්ථාරයේ දර සටහනක් අඳින්න. එන ප්‍රස්ථාරය අඳින්න ඕනේ ඒකකත් එක්ක. සොයාගත්තු ජල එක්සක් කියන මොකක්ද එන්නේ? L1. L1 තමයි එන්නේ. මේකේ මයින් මොනවද? සෙන්ටිමීටර වලින්. මීටර එහෙම නෙමෙයි. මේක මීටර රූලක් නේ. ඒතකොට මීටර වලින් නෙමෙයි මයින් මොනවද? සෙන්ටිමීටර වලින් තමයි මයින්. පරායත්තු ජල L2. ඒක මයින් මොනවලින්ද? සෙන්ටිමීටර වලින්. මොන වගේ හැඩයක් දෙන්නේ? y සමානයි mx ඍණ c හැඩයක් නේ එන්නේ. මෙන්න මෙහෙම එකක්. y සමාන mx ඍණ c එක ඍණාන්තක ඛණ්ඩයක් තියෙනවා. ඍණ පැත්තෙන් තමයි කැපෙන්න ඕනේ. y සමානයි mx ඍණ c හැඩයක් තමයි එන්න ඕනේ. මේකේ ප්‍රස්ථාරයක් ඇඳලා තිබ්බනම් වැඩේ හරි. හරි. D. D වල දිනනවා අන්තිලද ප්‍රස්ථාරයේ අනුක්‍රමණයේ කැල්සියම් 2.15 සැල ලැබුණේ සිතන්න. එහි ලකුණු ධනද ඍණද? අනුක්‍රමණයේ ධනද ඍණද? ධන අනුක්‍රමණයක් තමයි දෙන්න ඕනේ. අනුක්‍රමණයේ ධනයි. එහි ඒකක මොනවාද? අනුක්‍රමණය කියන්නේ මොකද්ද? m1 බෙදීම m2. ඒ කියන්නේ ස්කන්ධයක් බෙදීම ස්කන්ධයක්. ස්කන්ධයක් බෙදීම ස්කන්ධයක් කියුවාට පස්සේ ඒකට ඒකක තියෙනවද? ඒකක නැහැ. එන රෝමිල දෙකේ ඒකක මොනවද කියලා තියෙනවා. ඒ උත්තරේ මොකද්ද? ඒකක නොමැත. ඒක නොමැත කියලිම නම් හරි. අදාළ ගණනය කිරීම සිදු කරමින් m2 ගණනය කරන්න ඕනේ. හරි. බලන්න ඒක හදන විදිය. හරි. අපි දන්නවා අනුක්‍රමණය කියලා කියන්නේ මොකද්ද? m1 බෙදීම m2. අපිට අනුක්‍රමණය දීලා තිබ්බා 1.25 කියලා. m1 ගානේ දීලා තියෙනවානේ. m1 ග්‍රෑම් 50යි. 50යි ග්‍රෑම් m2 තමයි අහන්නේ. m2. දැන් m2 කියලා කියන්නේ ග්‍රෑම් 50 බෙදීම 1.25යි. මෙතනින් එනවා ග්‍රෑම් 40යි කියලා. එහෙනම් m2 කියන්නේ කීයද? m2 ග්‍රෑම් 40යි. sorry 40 එන්නේ. හරි. එහෙනම් m2 වල ස්කන්ධය ග්‍රෑම් 40. ප්‍රස්ථාරයේ අන්තක්ඛණ්ඩය 4 වැඩි කිරීම 10 ඍණ 3ක් සහ x සමානයි 2 සෙන්ටිමීටර නම් අන්තක්ඛණ්ඩයේ ඒකක මොනවද? ඔබලා එක අන්තක්ඛණ්ඩයේ ඒකක. බලන්න. E වල රෝමිලක එක. අන්තක්ඛණ්ඩයේ කොහොමද දෙන්නේ? මම c කියලා දාන්නම් අන්තක්ඛණ්ඩේ. අන්තක්ඛණ්ඩය කියලා කියන්නේ x w බෙදීම m2 ධන 1යි. ඔව් w බෙදීම m2 ධන 1යි. w කියලා කියන්නේ මොකද්ද? ස්කන්ධයක්. m2 කියන්නේත් ස්කන්ධයක්. w ත් ස්කන්ධයක් m2 ත් ස්කන්ධයක්. එහෙනම් මෙන්න මේ කොටසට ඒකක තියනවද? මේකට ඒකක නැහැ. මේ කොටස ඒකක නැත. හැබැයි මේ x වල ඒකකේ මොකද්ද? x වල ඒකකේ සෙන්ටිමීටර්. x වල ඒකකේ සෙන්ටිමීටර්. මේ වරහන් ඇතුලේ තියෙන කොටසට ඒකක තියනවද? ඒකක නැහැ. හේතුව මොකද්ද? w කියන්නේ ස්කන්ධයක්, m2 කියන්නේ ස්කන්ධයක්. ස්කන්ධය බෙදීම ස්කන්ධයක් කියන්නේ ඒකකයක් නැහැ. හැබැයි x කියන එකට ඒකකයක් තියෙනවා. එහෙනම් අන්තක්ඛණ්ඩයේ තියෙන ඒකක මොනවද? අන්තක්ඛණ්ඩයේ තියෙන්නේ සෙන්ටිමීටර කියන ඒකකය. අන්තක්ඛණ්ඩයේ ඒකක මොනවද කියලා අහලා තියෙනවා. අන්තක්ඛණ්ඩයේ ඒකක සෙන්ටිමීටර. හරි සෙන්ටිමීටර හෝ මීටර. ඕලෝ දැන් මේක දීලා තියෙන සෙන්ටිමීටර වලින් නම් සෙන්ටිමීටර, මීටර වලින් නම් මීටර. ඒක ප්‍රශ්නයක් නෑ. කෝදුවේ බර සොයන්න කියලා දීලා තියෙනවා. හරි කෝදුවේ බර. බලන්න. හරි කෝදුවේ බර සොයන්න කියලා දෙන්න. අන්තක්ඛණ්ඩයේ දීලා තියෙනවා කීයයි කියලාද? 4 වැඩි කිරීම 10 ඍණ 3යි කියලා. එන අන්තක්ඛණ්ඩයේ 4 වැඩි කිරීම 10 ඍණ 3යි. x කියන්නේ 2 සෙන්ටිමීටර වල. එහෙනම් 2 වැඩි කිරීම 10 ඍණ 2යි. 2 සෙන්ටිමීටර කියලා දීලා තියෙන්නේ. 2 වැඩි කිරීම 10 ඍණ 2 s එක වලින් ආදර්ශ කරන්න ඕනේ. w කියන්නේ කෝදුවේ බර ඒක දන්නේ නැහැ. හැබැයි m2 දන්නවා අපි කීයද? ග්‍රෑම් 40. ඒ කියන්නේ 40 වැඩි කිරීම 10 ඍණ 3යි. කිලෝග්‍රෑම්. ධන 1යි. ඔන්න මේ ග්‍රෑම් වලින් තියාගෙන යන්කෝ. ග්‍රෑම් වලින් තියාගත්තොත් අපිට කෝදුවේ බර දෙන්න මොනවා වලින්ද? ග්‍රෑම් වලින්. මේක ඒකක පරිවර්තනය කරන්නේ නැතුව ග්‍රෑම් වලින් තියාගෙන ගියොත් එහෙම අපිට කෝදුවේ බර එන්නේ ග්‍රෑම් වලින්මයි. ඒ නිසා මෙහෙම තියාගෙන යන්න. 10 ඍණ 1යි වෙනවා. 0.4 බෙදීම 2 සමානයි w බෙදීම 40 ධන 1යි කියලා. ඔන්න ඕක වෙන්නේ. තමයි අන්තක්ඛණ්ඩයේ මොකක්ද දෙන්නේ? ඍණාගයක් තමයි එන්න ඕනේ. අන්තක්ඛණ්ඩයේ ඍණ එකක් එන්න ඕනේ. ඍණ උත්තරයි. ඍණ අන්තක්ඛණ්ඩය නෙදිබේ. ඉතින් මෙතන මොකක්ද දෙන්නේ? මේක ඍණෙන් වැඩි කරොත් එහෙනම් මේ පැත්තටම ඍණ දාගන්න. දෙපැත්තම රීඩින් වැඩි කරනවා මේ පැත්ත ධන වෙනවා මේට ඍණ වෙනවා. හරි ඒතර මෙතනින් එනවා ඍණ වලින් මොකක් කරවලක් තියෙනවනේ. ඍණ උත්තරන්නේ එන්නේ. මම මෙතනදී ගානේ පොඩි අවුලක් තියෙනවා.
මේ අන්තක්කණ්ඩේ මේගෙන්න්න මේවා ඔත්තේ ඩවල්ට රින උත්තරයක් එන්නේ ඩ රින උත්තරයක් එන්න බෑ එන්න එතන මේ රෝමල නේ රොමලකන් දෙකට ඕල් දෙන්නවා එතන උත්තරයක් එන්නේ මේ කැල්ල ඕල් එතන රින උත්තරයක් එන්න විදියක් නෑ හරි අපි එකට මෙම පරීක්ෂණය සිදු කිරීමේදී භාරකෝදුවේ එල්ලීමට වඩා කෝදුව මතතැබීම සුසුවා ශිෂ්‍යයෙක් පවසයි මේ නිවැරදි කියලා කැනර බරවල් ටික කෝදුවේ තන්තුවත් දාලා එල්ලෙනවට වඩා මීටර් කෝදුව මතින් තියෙන එක හොඳයි කියලා ළමෙක් කියනවලු ඒක හරිද වැරදිද කියලා තමයි අහන්නේ ඒක මොකද්ද වෙන්නේ හරිද වැරදිද ඒක වැරදි කෝදුව මතින් තියලා හරියන්නේ නැහැ කෝදුවේ එල්ලන්න ඕනේ කෝදුව මතින් තිබ්බොත් මොකද වෙන්නේ ඉතින් හිතන්නකෝ මීටර් වල මතින් තියනවා කියලා මේවා මීටර් වල මතින් තියෙනවා මීටර් වල මතින් තිබ්බට පස්සේ මම මොන පාඨාංගෙද කියවන්නේ පටන් ගන්න පාඨාංගෙද ඉවර වෙන පාඨාංගෙද එල්ලෙන තියෙන පාඨාංගෙද කියන්නේ මැද පාඨාංගෙද කියවන්නේ ඒ කියන්නේ එයාගේ බර ක්‍රියාත්මක ලක්ෂ්‍ය අපි හරියටම දන්නවද හරියටම දන්නේ නැහැ හැබැයි නූලකින් එල්ලලා තිබ්බොත් තන්තුවකින් එල්ලලා තිබ්බොත් මම කියවන්නේ මොන පාඨාංගෙද හරියටම මෙන්න මෙතන තියෙන පාඨාංගෙ තමයි කියවන්නේ එතකොට මම කියවන පාඨාංගෙ හරියටම හරි එහෙනම් මෙතනදී කෝදුව මත තැබීම සුදුසුයිද නැහැ කෝදුව මත තැබීම සුදුසු නැහැ හේතුව මොකද්ද බර ක්‍රියාත්මක කරන ලක්ෂ්‍ය නිවැරදිව හඳුනා ගැනීමට නොහැකි වීම කෝදුව මත වස්තුව තිබ්බොත් වෙන්නේ මොකද්ද බර ක්‍රියාත්මක කරන ලක්ෂ්‍ය නිවැරදිව හඳුනා ගැනීමට නොහැකි වීම එන මෙතන තියෙන්නේ හරි ඊට පස්සේ තියෙනවා B කෝදුව නැවතවරක් එහි ගුරුත්ව කේන්ද්‍රය සන්තුලනය කර M1 M2 ස්කන්ධ පෙර පරිදිම එල්වා ඇති අවස්ථාවක් සලකන්න හරි බලමු ඒක ගැන හරි මේ දෙන මෙන්න මේ අවස්ථාව ගැන තමයි හිතන්නේ කියලා කියන්නේ දැන් කෙලින්ම සන්තුලනය කරලා තියෙන කොහෙන්ද මීටර රූලේ ගුරුත්ව කේන්ද්‍රයෙන්ම සන්තුලනය කරලා තියෙනවා ඊට පස්සේ කියනවා නියමිත ගූර්ණ සමීකරණය යනු ඉතා සරලයි ඒක ගූර්ණ සමීකරණය කියන්නේ m1g ඒ කියන්නේ මේ පැත්තට ඇති කරන ගූර්ණේ මේ පැත්තට ඇති කරන ගූර්ණේ සමානයි m1g l1 සමානයි m2g l2 මේක තමයි ගූර්ණ සමීකරණය ඊට පස්සේ b නොදන්නා ස්කන්ධයේ සාපේක්ෂ ඝනත්වය සෙවීමට ඔබට අවශ්‍ය වේ. ඒ සඳහා ඔබට ජල බීකරයක් ලබා දී ඇත. නොදන්නා භාරයේ ජලය ගිල්වා නැවත M1 මගින් සන්තුලනය කරන්නේ ගන්න. ඒ කියන්නේ M2 කියන එක්කෙනාගේ සාපේක්ෂ ඝනත්වය හොයන්න යන්න. සාපේක්ෂ ඝනත්වය හොයද්දී මොකද කරන්නේ? මෙන්න මේ පැත්තේ තියෙන ස්කන්ධය මොකේද ගිල්ලන්නේ? ජලය ගිල්ලනවා. තේරෙනව නේද? හරි ජලය ගිල්ලන තමයි ප්‍රැක්ටිකල් එක කරන්නේ. අපි දන්නේ එතකොට ජලය ගිල්ලුවට පස්සේ මෙයාගේ මුරු බලම පල්ලයට ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මොකක්ද තියෙන්නේ උඩට? ජලය ගිල්ලුවට පස්සේ උඩුකුරු ධර්මයක් ක්‍රියාත්මක වෙනවා. තේරෙනව නේද? එතන මෙතනදී M2G නෙමෙයි M2G රින U කියලා ගත්තම එන්නේ. U කියලා කියන්නේ උඩුකුරු ධර්මය. උඩුකුරු ධර්මවත් අඩු වෙන්න ඕනේ මෙතනදී. තේරෙනව නේද? හරි. කොහොමද කියනවා ස්කන්ධයේ ජලය ගිල්ලීමේදී ඔබ සැලකිලිමත් විය යුතු කරුණු දෙකක් සඳහන් කරනවා. මෙයා ජලය ගිල්ලද්දී මෙන්න මෙහෙම තමයි ගිල්ලිලා තියෙනවා. මෙහෙම ගිල්ලලා තියෙනවා. මොනවද එන සැලකිලිමත් වෙන්න ඕන කරුණු? පළවෙනි එක තමයි අදාළ වස්තුව සම්පූර්ණයෙන්ම ජලය ඇතුලේ තියෙන්න ඕනේ. පළවෙනි එක වස්තුව සම්පූර්ණයෙන්ම ජලය තුල තිබිය යුතුයි. එහෙනම් ඊළඟ කරුණ තමයි මේ වස්තුව මේ බිත්තිය නැත්නම් ගිලන බිත්තියේ මේ බීකරේ බිත්තිවල ගෑවෙන්න බෑ. බිත්තිය හෝ පතුලේ ගෑවෙන්න බෑ. දෙවෙනි කරුණ මොකද්ද? අදාළ වස්තුව බීකරේ බිත්ති හෝ පතුලේ ස්පර්ශ නොවිය යුතුයි. එහෙනම් කරුණු දෙකයි. පළවෙනි කරුණ වස්තුව සම්පූර්ණයෙන්ම ජලය කියලා තියෙන්න ඕනේ. දෙවෙනි කරුණ වස්තුව බීකරේ බිත්ති තුල හෝ පතුලේ ස්පර්ශ නොවීම නොවී තිබීම. හරි. ඊට පස්සේ කියනවා M1 හි නව සන්තුලන දිග L3 නම්. දැන් ජලය ගිල්ලුවට පස්සේ සන්තුලන දිග කීයද? L3 ලු. එහෙනම් M2 වල සාපේක්ෂ ඝනත්වයට ප්‍රකාශයක් ලියන්න ඕන. L2 වල සාපේක්ෂ ඝනත්වයට ප්‍රකාශයක් ලියන්න ඕන. හරි බලන්න දැන් කරන වැඩේ. මම මෙතනදී මෙයාට ගූර්ණ මූල ධර්මය දාන්න යන්නේ. ඒ කියන්නේ B වල රෝම ඉලක්කම් 2. B වල රෝම ඉලක්කම් 2. දැන් ගූර්ණ මූල ධර්මයෙන් මම දැන් මොනවද දෙන්නේ? M1G L1 ඒක වෙනස් වෙන්නේ නැහැ. M2G නෙමෙයි M2G රින U. එයි මෙයා මත මොකද්ද ඇති වෙන්නේ? උඩුකුරු ධර්මයක් ඇති වෙනවා. M2G රින U L3. L3 වෙනවා. ඒක චුට්ටක් හදමු තව M1G L1 සමානයි. හරි. දැන් මේකට මොකද කරන්නේ? සාපේක්ෂ ඝනත්වයෙන් ප්‍රකාශයක් ලියන්න කියලා කියන්නේ. හරි. බලන්න M2 මට ලියන්න පුළුවන් මොන විදිහටද?
මෙතන කරන්න යන්නේ මේක ලියනවා M2G ඍණ V rho WG L3 rho WG කියලා කියන්නේ ජලයේ ඝනත්වය. මම උඩ සමීකරණ එක කියලා දා ගන්නවා. යට සමීකරණ දෙක කියන්නේ කලින් හදපු සමීකරණ. දැන් කරන්නේ 2යි 1යි සමාන කරන්නේ මේ M1G L1 M1G L1 දෙපැත්තම තියෙන එකම දේ. දැන් මොකද වෙන්නේ? M2G L2 සමානයි M2 ඍණ V rho W G එක එළියට ගන්නවා L3 G ට G කැපිලා යනවා. හරි. මට M2 ලියන්න පුළුවන් මොකක් කියලාද? M2 ලියන්න පුළුවන් අදාළ වස්තුවේ පරිමාව වැඩි කිරීම වස්තුවේ ඝනත්වය. මම වස්තුවේ ඝනත්වය ρ කියලා දා ගන්නවා. බලන්න සිද්ධි. වස්තුවේ ඝනත්වය ρ නම් මට M2 ලියන්න පුළුවන් V ρ L2 සමානයි V ρ ඍණ V ρ W L3 තේරෙනවද සිද්ධි? අදාළ වස්තුවේ පරිමාව V නම් එයාගේ ස්කන්ධය ලියන්න පුළුවන් V ρ කියලා. ρ කියලා කියන්නේ එයාගේ ඝනත්වය. බලන්න මේක සුළු කරනවා V මෙතන මේව කැපිලා යනවා V ට V කැපිලා යනවා. එහෙනම් ρ L2 සමානයි ρ L3 ඍණ ρ W L3 මේ පදේ මේ පැත්තට ගෙනවා. මේක එහා පැත්තට ගෙනියනවා. එතකොට එනවා ρ W L3 සමානයි ρ L3 ඍණ ρ L2 ρ W L3 සමානයි ρ L3 ඍණ L2 මට එනවා ρ බෙදීම ρ W ඒක තමයි සාපේක්ෂ ඝනත්වය. L3 බෙදීම L3 ඍණ L2 එහෙනම් සාපේක්ෂ ඝනත්වය තමයි මේ තියෙන්නේ. අදාළ වස්තුවේ ඝනත්වය බෙදීම ජලයේ ඝනත්වය. L3 බෙදීම L3 ඍණ L2 ඔන්න ඔහොම එකක් තමයි සාපේක්ෂ ඝනත්වයට එන්නේ. හරිද? ඔහොම එකක් තමයි එන්නේ. මම හිතනවා කට්ටිය හොඳට තේරෙන්නේ නැති කියලා. ඒක තුටි මෙන්න මේක ගන්නේදී තමයි පොඩි වැඩක් කරනවා නම් කරන්න තිබ්බේ. ඒ තුරු ටික නම් ලේසි. මේකේ අර අන්තක්කණ්ඩේ පාර්ට් එකේදී පොඩි දෝෂයක් තිබ්බ ගානේ. එතන ඒ කියන්නේ E වල රෝ මිලකන් දෙක. E වල රෝ මිලකන් දෙකට ඕල් දෙනවා. මේක හදන්න වෙන්න එහෙම. මම හිතනවා කට්ටිය හොඳට තේරෙන්නේ නැති කියලා. තුන්වෙනි ස්ට්‍රක්චර් එක තාම ඔයගොල්ලන්ට බෑ. අපි යන් essay එක පැත්තට. තුන්වෙනි ස්ට්‍රක්චර් එක තාම කරන්න බෑ. ස්ට්‍රක්චර් එක මේ essay එක පැත්තට යන්න. හරි බලන්න මේ පළවෙනි essay එක. මුලින්ම තියෙන රෝමලක එකේ ඒ වල රෝමලක එක රේඛීය ගම්මිතා සංසිද්ධි නියමය සහ යාන්ත්‍රික ශක්ති සංසිද්ධි මූලධර්මය හඳුන්වන්නේ කියලා. හරිද? රේඛීය ගම්මිතා සංසිද්ධිය කියලා කියන්නේ කිසියම් පද්ධතියක් මත හොඳට අහගන්න. අහගෙන අදාළ උත්තර ලියා ගන්න. රේඛීය ගම්මිතා සංසිද්ධිය නියමය කියන්නේ කිසියම් පද්ධතියක් මත යම් දිශාවකට බාහිර අසමතුලිත බලයක් නොයෙදේ නම් එම දිශාව ඔස්සේ පද්ධතියේ රේඛීය ගම්මිතාවය සංස්ථිතික වේ. ඔක තමයි රේඛීය ගම්මිතා සංස්ථිතික නියමය කියලා කියන්නේ. ඊට පස්සේ යාන්ත්‍රික ශක්ති සංස්ථිතික මූලධර්මය. යාන්ත්‍රික ශක්ති සංස්ථිතික මූලධර්මය කියලා කියන්නේ කිසියම් පද්ධතියක් තුල පවතින මුළු යාන්ත්‍රික ශක්තිය සංස්ථිතික වේ. නැත්නම් කිසියම් සංවෘත පද්ධතියක් තුල පවතින මුළු යාන්ත්‍රික ශක්තිය නියත වේ. නැත්නම් මුළු යාන්ත්‍රික ශක්තිය වෙනකොට ලියන්න පුළුවන් විභව ශක්තිය සහ චාලක ශක්තියින් වල එකතුව නියත අගයක පවතී කියලා. හරිද? ඔක තමයි යන්නේ. ප්‍රබලකම් දෙක පූර්ණ ප්‍රත්‍යස්ථ ගැටුමක් සහ පූර්ණ අප්‍රත්‍යස්ථ ගැටුමක් කියන්නේ මොකක්ද කියලා හඳුන්වලා උදාහරණයක් ගන්න දෙන්නලු. පූර්ණ ප්‍රත්‍යස්ථ ගැටුමක් කියලා කියන්නේ මොකද්ද? ශක්ති හානිය බිඳුවක් වන ගැටුම් තමයි පූර්ණ මේ ප්‍රත්‍යස්ථ ගැටුමක් කියලා කියන්නේ. එහෙනම් පූර්ණ ප්‍රත්‍යස්ථ ගැටුමක් කියන කොමක්ද? ශක්ති හානිය බිඳුවක් වන ගැටුම් තමයි පූර්ණ ප්‍රත්‍යස්ථ ගැටුම් කියලා කියන්නේ. ඒ උදාහරණයක් තමයි පරිපූර්ණ වායු අණු දෙකක් ගැටෙද්දී මොන වගේ එකක්ද ඇති වෙන්නේ? පූර්ණ ප්‍රත්‍යස්ථ ගැටුමක් තමයි තියෙන්නේ. ඕගොල්ලෝ කෙමිස්ට්‍රි වලදී උගන්වනවා. ඊට පස්සේ පූර්ණ අප්‍රත්‍යස්ථ ගැටුම. පූර්ණ අප්‍රත්‍යස්ථ ගැටුමක් කියලා කියන්නේ ශක්ති හානිය උපරිම ගැටුම්. පූර්ණ අප්‍රත්‍යස්ථ කියලා කියන්නේ ශක්ති හානිය උපරිමයි. එහෙනම් පූර්ණ අප්‍රත්‍යස්ථ ගැටුමක් කියලා කියන්නේ මොකද? ශක්ති හානිය උපරිම වන ගැටුම් පූර්ණ අප්‍රත්‍යස්ථ ගැටුම් වේ. උදාහරණයක් තමයි මොකද්ද? තෙත මැටි ගුලියක් බිත්තියකට ගැසීම. තෙත මැටි ගුලියක් බිත්තියට ගැහුවොත් මොකද වෙන්නේ? ඒක බිත්තියේ ඇලිලා තියෙනවා. ආපහු පොළා පැනීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් තීරි කරුණු ටිකක් තමයි අහලා තියෙන්නේ.
අපි යන් ඊට පස්සේ ගානට B මසුන් මෙන් ඇල්ලීම සඳහා කුඩා ප්‍රමාණයේ මෝටර් බෝට්ටු භාවිතා කරයි. එම කුඩා ප්‍රමාණයේ බෝට්ටු වලට ගෙන යා හැකි උපරිම භාරයක් පවතී. ඊට වඩා වැඩි භාරයක් පැටවුවොත් එම බෝට්ටු පෙරළී යාමේ අවදානම් වැඩිය. සාමාන්‍යයෙන් එවැනි කුඩා බෝට්ටුවක පුද්ගලයන් දෙදෙනෙකු ගමන් කරයි. පොඩි බෝට්ටුවක පුද්ගලයන් දෙන්නෙක් යනවා කියලා තමයි කියන්නේ. රෝජා 1 සහ රෝජා 2 යන එවැනි කුඩා ප්‍රමාණයේ බෝට්ටු දෙකක්. බෝට්ටු දෙකක් තියෙනවා. මේ බෝට්ටු දෙකේ නම් තමයි රෝජා 1 සහ රෝජා 2 ඔය බෝට්ටු වල ගහලා තියෙන නම් තියෙන්නේ. හරි. පුද්ගලයන් දෙදෙනෙකු සහ ඇල්ලූ මසුන් සමග මුළු ස්කන්ධයේ කිලෝග්‍රෑම් 250ක් වූ රෝජා 1 බෝට්ටුව. බෝට්ටුවක් තියෙනවා. එයාගේ නම රෝජා 1. එදාන්න රෝජා 1. මෙයාගේ මුළු ස්කන්ධය කීයද? කිලෝග්‍රෑම් 250යි. මිනිස්සු දෙන්නේයි අල්ලපු මාළුයි. මිනිස්සු දෙන්නේ අල්ලපු මාළුයිත් එක්ක මේක ස්කන්ධය කිලෝග්‍රෑම් 250යි. තේරෙනවද? ඊට පස්සේ සරලරීගේ මාර්ගයේ 20 ms එකේ බ්‍රේකින් යනවා. මම එනවා ගන්නවා. මෙයා මේ පැත්තට 20 ms එකේ බ්‍රේකින් යනවා. මේ තියෙන රෝජා 1. රෝජා 1 මේ පැත්තට 20 ms එකේ යනවලු. හරි. ඊට පස්සේ මෙම් බෝට්ටුව ගෙන යා හැකි උපරිම ස්කන්ධය කිලෝග්‍රෑම් 200ලු. එයාට ගෙනියන්න පුළුවන් උපරිම ස්කන්ධය කිලෝග්‍රෑම් 200ලු. හැබැයි දැන් කීයක් යනවද? කිලෝග්‍රෑම් 250ක් යනවා. ඒ කියන්නේ මෙයා පෙරලෙන අවදානමක් තියෙනව නැද්ද? පෙරලෙන අවදානමක් තියෙනවා. උපරිම ස්කන්ධ කිලෝග්‍රෑම් 200ක් වන නිසා රෝජා 1 බෝට්ටුවේ සිටින කිලෝග්‍රෑම් 50ක ස්කන්ධයක ඇති පුද්ගලයෙකු ඉවත් කිරීමට අදහස් කරයි. ඒ කියන්නේ මෙතනදී වෙන්නේ මොකද්ද? කිලෝග්‍රෑම් 50 මිනිසෙක් අයින් කරන්න හදනවා. එන්න මෙතනින් එන මිනිසෙක්ව අයින් කරන්න හදන්නේ. ඒතකොට කිලෝග්‍රෑම් 200ක් වෙලා සේෆ්ටි අවස්ථාවට එනවා. රෝජා 1 බෝට්ටුවේ සිටින කිලෝග්‍රෑම් 50ක ස්කන්ධයක පුද්ගලයෙකු ඉවත් කිරීමට අදහස් කරයි. ඒ පුද්ගලයා ඒ සඳහා පුද්ගලයන් සමග කිලෝග්‍රෑම් 150ක් වන රෝජා 2 බෝට්ටුව කැඳවන අතර රෝජා 1 බෝට්ටුවේ ගමන් දිශාවට ප්‍රතිවිරුද්ධ දිශාව ඔස්සේ 10 ms එකේ නියත ප්‍රවේගයකින් බෝට්ටු දෙක එකිනෙකට නොගැටෙනසේ ආසන්නව සමාන්තරව පැමිණේ. ඒ කියන්නේ මෙහෙම සිද්ධියක්. රෝජා 2 බෝට්ටු වෙනවා මෙන්න මෙහෙම. රෝජා 2 එනවා මේ පැත්තට. එයා යන්නේ රෝජා 1 යන දිශාවට ප්‍රතිවිරුද්ධ දිශාවට එකිනෙකට සමාන්තර වෙන්නේ. මෙයාගේ ස්කන්ධය කිලෝග්‍රෑම් 150යි. මෙහෙම යද්දි මොකද වෙන්නේ? රෝජා 1 ඉඳලා රෝජා 2ට අර කිලෝග්‍රෑම් 50 වෙච්ච මිනිස්සයා පයින්නවලු බලන්න. සමාන්තරව වෙන්නේ. ඉන්පසු බෝට්ටු වල ප්‍රවේග වෙනස් නොකරන අතර රෝජා 1 බෝට්ටුවේ සිටින කිලෝග්‍රෑම් 50 පුද්ගලයෙකු රෝජා 2 බෝට්ටුවට 20 ms එකේ ප්‍රවේගයෙන් ගමන් දිශාවට ලම්බකව පැනීම නිසා. රෝජා 1 ඉඳලා පයින්න රෝජා 2 වෙනකන් ගමන් දිශාවට ලම්බ වෙන තිරසට ගමන් කරනවා කියන කට්ටේ. දැන් මෙයා පයින්න කොහමද? සිරසට 20 ms එකේ මොන මනුස්සයද පයින්නේ මේ? කිලෝග්‍රෑම් 50ක් වෙච්ච මනුස්සයෙක් තමයි පයින්නේ. කිලෝග්‍රෑම් 50ක් වෙච්ච මනුස්සයෙක්. රෝජා 1 ඉඳලා රෝජා 2ට පයින්නවා. බ්‍රේකින් ගමන නිසා ලම්බව පැනීම නිසා ඔහු රෝජා 2 බෝට්ටුව තුරට වැටේ. ජල ප්‍රතිරෝධය වෙනස් නොවේ සහ මුහුදු ජලයේ නිශ්චලය උපකල්පනය කරන්නලු. ප්‍රොමල 1 රෝජා 1 බෝට්ටුවේ පුද්ගලයා රෝජා 2 බෝට්ටුව පැනීම සිදු කළ පසු රෝජා 1 බෝට්ටුවේ සම්ප්‍රයුක්ත ප්‍රවේගයේ විශාලත්වය සහ දිශාව හොයන්න ඕනේ. රෝජා 1 බෝට්ටුවේ සම්ප්‍රයුක්ත ප්‍රවේගයයි දිශාව හොයන්නේ කියලා කියන්නේ. හරි එහෙනම් බලන්න රෝලකන් 1 මම මොකද සලකන්නේ? රෝජා 1 සලකා. රෝජා 1 සලකා. හරි මනුස්සයා පයින්න කලින් කොහොමද හිටියේ? බෝට්ටුව තියෙනවා එයා කිලෝග්‍රෑම් 200යි. අර මනුස්සයා නැතුව. මනුස්සයා ඉන්නවා කිලෝග්‍රෑම් 50යි. බෝට්ටුවක් ගියා මේ පැත්තට මොකෙන්ද? 20 ms එකකින්. මනුස්සයාට තිබ්බ මොකද්ද? 20 ms එක බ්‍රේක්. එයා බෝට්ටුව ඇතුලේ හිටියේ මේ පයින්න කලින් ගැන කතා කරන්නේ. එයා බෝට්ටුව ඇතුලේ හිටිය නිසා එයාට 20 ms එක තියෙනවා. හරි. ඊට පස්සේ පනින අවස්ථාව ගැන සලකන්න. පනින අවස්ථාවේදී මොකද වෙන්නේ? බෝට්ටුවේ ප්‍රවේගය හොයන්න කියලා තමයි කියන්නේ. පනින අවස්ථාවේදී බෝට්ටුවේ ප්‍රවේගය මම ගන්නවා v කියලා. ඒක දන්නේ නැහැ. ඒක තමයි හොයන්න කියලා කියන්නේ. පන්නට පස්සේ මනුස්සයාගේ ස්කන්ධය කීයද? දැන් මනුස්සයාගේ ප්‍රවේගය. මනුස්සයා බෝට්ටුවෙන් එළියට පනිද්දි එයාට මේ තිරස් ප්‍රවේගය තියෙනවද නැද්ද 20 ms එකේ කියලා? 20 ms එකේ තිරස් ප්‍රවේගයක් තියෙනවද නැද්ද? 20 ms එකේ තිරස් ප්‍රවේගයක් එයාට තියෙනවා. අර යන බස් එකකින් එළියට පැනනවා කියලා. යන බස් එකකින් එළියට පැනනට පස්සේ ඒ බස් එකේ ප්‍රවේගය එළියට පනින මනුස්සයට ඉබේම දෙනවා. එහෙනම් මෙයා එළියට පනිද්දී
20 ms එක ප්‍රවේගය එහෙමම තියෙනවා. මම මෙතන දාන තිරස් චලිතය කියලා. මේ තියෙන තිරස් චලිතය. සිරස් චලිතය ගැන පස්සේ සලකන්න ඕනේ. තිරස් චලිතය. තිරස් චලිතය ගැන තමයි මෙතන මේ සැලකුවේ. එහෙනම් දැන් මුලින්ම හොයන්න යන්නේ රෝජා එක බෝට්ටුවේ තිරස් ප්‍රවේගය. එහෙනම් මොකක්ද දාන්නේ? රේඛීය ගම්‍යතා සංසිතික නියමය. ආරම්භ ගම්‍යතාවේ 200 වැඩි කිරීම 20යි. ධන 50 වැඩි කිරීම 20යි. පසු ගම්‍යතාවේ 50 වැඩි කිරීම 20 ධන 200 වැඩි කිරීම v. 50 වැඩි කිරීම 20 50 වැඩි කිරීම 20 කැපිලා යනවා. ඕගොල්ලන්ට පේනවා v කියන්නේ කීයද? 20 ms ශ්‍රේණිය කියලා එනවා. දැන් රෝජා එක කියන බෝට්ටුවේ තිරස් ප්‍රවේගය වෙනසක් වෙනවද? තිරස් ප්‍රවේගය වෙනසක් වෙන්නේ නැහැ. හරි එහෙනම් දැන් බලමු සිරස් චලිතය සලකලා. සිරස් චලිතය රෝජා එකේ සිරස් චලිතය. හරි. මොකද වෙන්නේ? අර මනුස්සයා පයින්න කලින් දෙන්නටම සිරස් ප්‍රවේගයක් තිබ්බද? පයින්න කලින් දෙන්නට සිරස් ප්‍රවේගයක් තිබ්බද? දෙන්නටම සිරස් ප්‍රවේගයක් නැහැ. මෙයාට බිඳුවයි මෙයාට බිඳුවයි. පයින්න කලින් සිරස් ප්‍රවේගය බිඳුවයි. පයින් අවස්ථාවේදී මොකද වෙන්නේ? මෙයාට 200යි. මොකද වෙන්නේ? කිලෝග්‍රෑම් 50යි මනුස්සයාට මොකක්ද දෙන්නේ? 20 ms එක ප්‍රවේගයක් තියෙනවා මේ පැත්තට. එහෙනම් ගම්මිතාව බැලන්ස් කරන්න මොකක්ද දෙන්නේ? රෝජා දෙකේ මේ රෝජා එක බෝට්ටුව v කියන ප්‍රවේගයක් අනිත් පැත්තට ලබා ගන්නවා. ඒ v කියන ප්‍රවේගය තමයි හොයන්න ඕනේ. ඒ ගම්මිතාව බැලන්ස් කරන්න බෑ. මෙයා මේ පැත්තට වඩිද්දී මොකද වෙන්නේ? සිරස්ස පල්ලයට ගම්මිතාවයක් ඇති වෙනවා. එහෙනම් මොකද්ද කරන්න ඕනේ? බෝට්ටුව විසින් ඒ ගම්මිතාව බැලන්ස් කරන්න යා විසින් ඉහළ දිශාවට ප්‍රවේගයක් හදා ගන්න ඕනේ. එහෙනම් මොකද්ද වෙන්නේ? රේඛීය ගම්මිතා සංසිතික නියමය. රේඛීය ගම්මිතා සංසිතික නියමය. ආරම්භ ගම්මිතාවේ සිරස් දිශාවට බිඳුවයි. මම යට දිශාවට දාන්නම්. පසු ගම්මිතාවේ පල්ලයට 20 වැඩි කිරීම 50යි ඍණ 200 වැඩි කිරීම v. අයි මම ඍණ දැම්මේ ප්‍රවේගය උඩට තියෙන නිසා. මෙතන එනවා 200යි v සමානයි 1000යි කියලා. v එනවා 5යි ms ඍණ එකයි. එහෙනම් බෝට්ටුවට උඩට කොච්චර ප්‍රවේගයක් තියෙනවද? 5යි ms ඍණ එකක ප්‍රවේගයක් තියෙනවා. එහෙනම් මනුස්සයා පැන්නට පස්සේ බෝට්ටුවේ තියෙන ප්‍රවේගය මොනවද? තිරසට 20යි ms ඍණ එකයි සිරසට 5යි ms ඍණ එකයි. අපෙන් අන්න රෝජා එක බෝට්ටුවේ ප්‍රවේගනේ. ප්‍රවේගය කිව්වොත් මොකක්ද දෙන්නේ ප්‍රවේගය? ප්‍රවේගය කියන්නේ මේ දෙන්නගේම සම්ප්‍රයුක්තය. මේ පැත්තට 20යි උඩට 5යි. එහෙනම් සම්ප්‍රයුක්තය දෙන මොකක්ද දෙන්නේ? 20 වර්ගය ධන 5 වර්ගයේ වර්ගමූලය. 400යි 425 වර්ගමූලය. ඕක තමයි එන්නේ. 425 වර්ගමූලය ගත්තොත් එහෙනම් 20.62 කියලා. මේක එනවා 20.62 ms ඍණ එක. එහෙනම් මේ සම්ප්‍රයුක්තය නැත්නම් රෝජා එක බෝට්ටුවට තියෙන සම්ප්‍රයුක්තය කීයද? 20.62 ms ඍණ එකක ප්‍රවේගයක් යාට හම්බෙනවා මනුස්සයා පැන්නට පස්සේ. තිරස් ප්‍රවේගය වෙනස් වුණාද? තිරස් ප්‍රවේගය වෙනස් වුන්නේ නැහැ. එයාට අලුතෙන් සිරස් ප්‍රවේගයක් හම්බෙච්ච එක තමයි වෙන්නේ. එයාගේ ගමන දිශාව මොකද වෙන්නේ? අනිත් පැත්තට මාරු වෙනවා. කියන්නේ පොඩ්ඩක් තිරස් වෙන මේ ආණ්ඩතව තමයි යන්නේ. හරිද? ඔහොම තමයි වෙන්නේ. හරි ඊට පස්සේ රෝමිලකන් දෙකේ යනවා. මේ දේ රෝමිලක එක රෝජා එකට වෙන දේ තමයි මේ තිබ්බේ. දැන් රෝජා දෙක ඒ බෝට්ටුවේ මොකද වෙන්නේ? කියන්නේ මනුස්සයා පැන්නට පස්සේ රෝජා එක බෝට්ටුවේ ප්‍රවේග වලට මොකද්ද වෙන්නේ කියලා තමයි අහන්නේ. බලන්න රෝමිලකන් දෙක මම ගන්නවා රෝජා දෙක සලකා මුලින්ම යාගේ තිරස් චලිතය ගමු. තිරස් චලිතය මුලින්ම යාගේ තිරස් චලිතය ගමු. මොකද වෙන්නේ? කිලෝග්‍රෑම් කීයද යාට? 150යි. කිලෝග්‍රෑම් 150යි තිබ්බේ මොන පැත්තටද ගියේ? 10 ms ශ්‍රේණියෙන් තමයි ගියේ. හරි. ඊට පස්සේ මොකද උනේ? ඊට පස්සේ කිලෝග්‍රෑම් 50 කෙනෙක් ආවා මේ පැත්තට. දැන් හිතන්න ආරම්භයේ කිලෝග්‍රෑම් කීයක් තිබේ? 50. කිලෝග්‍රෑම් 50 කෙනෙක් ආවා. යාට තිබ්බ මොන ප්‍රවේගයක්ද? මෙන්න මේ පැත්තට 20යි ms එකක් තිබ්බා. කියන්නේ ආරම්භක පද්ධතිය. කියන්නේ මිනිස්සයා බෝට්ටුවට පයින්න කලින් මිනිස්සයා සහ රෝජා දෙක කියන පද්ධතිය සලකනවා. රෝජා දෙක ගියා මේ පැත්තට මොකද 10 ms එකකින් මිනිස්සයා ආවා මේ පැත්තට 20යි රෝජා එකේ ඉඳලා න්යා පැන්නේ. යාට තිබ්බේ මෙන්න මේ පැත්තට 20 ms එක. ඊට පස්සේ මිනිස්සයා බෝට්ටුවට පැන්නට පස්සේ මොකද වෙන්නේ?
මේ මුළු පද්ධතිය කීයක් වෙනවද 200ක පද්ධතියක් වෙනවා මං ගන්නවා දෙන්න පොදුවේ මේ පැත්තට v කියලා ප්‍රවේගයෙන් යනවා දිශාව මාරු වෙනවා නම් අවුලක් නැහැ අනිත් පැත්තට ගිහලා ඍණ උත්තරයක් එයි මං නිකන් දානවා දකුණු අත පැත්තට යනවා කියලා හරි එහෙනම් මොකද සලකන්නේ රේඛීය ගම්‍යතා සංසිඳක නියමය දානවා දකුණු පැත්තට හරි ආරම්භක ගම්‍යතා කීයද 50 වැඩි කිරීම 20යි ඍණ 150 වැඩි කිරීම 10යි 150 වැඩි කිරීම 10 ඍණ පැත්තට ඊට පස්සේ 200 වැඩි කිරීම b මෙතන එනවා 1000 ඍණ 1500 සමානයි 200යි v මට එනවා 500 සමානයි 200යි v ඍණ 500 සමානයි 200යි v මෙතනින් එනවා v සමානයි ඍණ 2.5 ms එක. ඒ කියන්නේ මෙයා මොන පැත්තටද යන්නේ? වම් පැත්තට 2.5 ms එකෙන් තමයි. අපි දැන් දකුණු පැත්තට දැම්මම පස්සේ මොකද ඍණ උත්තරය යන්නේ? ඒ කියන්නේ වම් පැත්තට 2.5 කින් තමයි යන්නේ. ඔයගොල්ලෝ එක්ක කැමති විදිහට මාක් කරගන්න. මම නිකන් හිටිච් එක තමයි මෙතන හිටිච් එක නිකන් දැම්මේ. ඊට අනිත් පැත්තවල යන්නේ. මොන ප්‍රවේගයෙන් යන්නේ? 2.5 ප්‍රවේගයෙන් යන්නේ. හරි. ඊට පස්සේ සිරස් චලිතය සලකමු. සිරස් චලිතය. සිරස් චලිතය සලකා. සිරස් චලිතය සලකුවොත් කොහොමද එන්නේ? මෙයාට තිබ්බද ආරම්භ දෙක. මෙයාට සිරස් ප්‍රවේගයක් තිබ්බේ නැහැ. මෙයාට සිරස් ප්‍රවේගයක් තිබ්බේ නැහැ. ඊට පස්සේ මොකද උනේ? මේ 50ට තිබ්බ සිරස් ප්‍රවේගයක්. ඔව්. එයාට තිබ්බ පල්ලෙයාට 20 ms එකේ සිරස් ප්‍රවේගයක් තිබ්බා. 20 ms එකක් තිබ්බා. ඊට පස්සේ මොකද උනේ? මේ බෝට්ටුව මතට එයා වැටෙනවා. බෝට්ටුව මතට මනුස්සයා වැටෙනාට පස්සේ 200 යනවා යම්කිසි සම්ප්‍රයුක්තයේ v කියලා ප්‍රවේගයක්. තේරුණේ? එයා බෝට්ටුව මතට වැටෙනාට පස්සේ දෙන්නම එකම ප්‍රවේගය යනවා. එහෙනම් මොකද කරන්න තියෙන්නේ? රේඛීය ගම්‍යතා සංසිඳක නියමය දාන්න. මේක කියනවා 50 වැඩි කිරීම 20 සමානයි මෙතන 150 වැඩි කිරීම බිඳුවන එක ඕනේ 200 වැඩි කිරීම v 1000 සමානයි 200යි v සමානයි 5යි ms වෙන එකයි. අවසානයේ පද්ධතියේ තියෙන ප්‍රවේගයද? අවසානයේ පද්ධතියේ තියෙනවා 5යි ms එකක ප්‍රවේගයක්. මේ පැත්තට 5යි ms වෙන එක. නේද රෝජා දෙකට තියෙන ප්‍රවේගය මොනවද තියෙන්නේ? රෝජා දෙකට තියෙන සම්ප්‍රයුක්ත ප්‍රවේගය ගන්න ඕනේ. මේට 2.5 ms ඍණ එකයි උඩට 5 ms ඍණ එක. එහෙනම් සම්ප්‍රයුක්ත වෙනවා 2.5 වර්ගය ධන 5 වර්ගය. මම ගන්න පුළුවන් v සමානයි 2.5 වර්ගය ධන 5 වර්ගයේ වර්ගමූලය. ඔක සුළු කරන්න ඕනේ. 2.5 වර්ගය ධන 5 වර්ගයේ වර්ගමූලය අරගෙන සුළු කරන්න තියෙනවා. හදන්න බෑ. තොරේනවා 5.59 කියලා. හරි. 5.59. එහෙනම් රෝජා දෙක බෝට්ටුවේ ප්‍රවේගය කීයද? 5.59 කියලා එනවා. ඔන්න ඔක තමයි ඒක හදන්න. හරි. අපි ආ රෝම ඉලක්කම් 3ට. හරි. බලන්න රෝම ඉලක්කම් 3 යනවා. රෝජා දෙක බෝට්ටුවට පුද්ගලයා පැනීමට පෙර රෝජා එක බෝට්ටුවේ සහ පුද්ගලයාගේ චාලක ශක්තිය ගන්න ඕන. ඒ කියන්නේ පයින්න කලින් අර කිලෝග්‍රෑම් 250න් ඒගොල්ලෝ 20 ms එකේ යන අවස්ථාව ගැන තමයි කතා කරන්නේ. ගාන මුලම කිව්වේ. පයින්න කලින්. මම බලන්න පැනීමට පෙර පැනීමට පෙර මම මේ උඩ ඇඳලා තින්නේ පැන්නට පස්සේ මොකද්ද වෙන්නේ කියලා. පැනීමට පෙර මොකද උනේ? රෝජා එක බෝට්ටුව තිබ්බා. එයා කිලෝග්‍රෑම් 250ක් බර අර මිනිස්සෙත් හිටියේ මෙතනමයි. කීයද ගියේ? 20 ms එකේ මේ පැත්තට ගියා. හරි අපෙන් අහන්නේ පැනීමට පෙර රෝජා එක බෝට්ටුව සහ මිනිස්සයාගේ මොකක්ද දාන්නේ? චාලක ශක්තිය අහන්නේ. නම් රෝජා එක බෝට්ටුවේ මිනිස්සයාගේ චාලක ශක්තිය කොහොමද ගන්නෙ? E සමානයි භාගයයි m v වර්ගය. භාගයයි m කියලා කියන්නේ 250යි v වර්ගය කියලා කියන්නේ 20 වර්ගය. හරිනේ. මේ සුළු කරන් තියෙන්නේ 250 වැඩි කිරීම 400 බෙදීම 2යි. 200යි
50.3 ජූල්. දැන් ජූල් කීයක් තිබ්බද? ජූල් 50000ක් තිබ්බා. නැත්තම් ඕගොල්ලන්ට ජූල් 50000යි නැත්තම් කිලෝ ජූල් 50යි කියලා තිබ්බත් ප්‍රශ්නයක් නැහැ. ජූල් 50000යි නැත්තම් කිලෝ ජූල් 50යි. හරිද? එහෙනම් පයින්න කලින් තිබ්බ ජාල ශක්තිය තමයි ඔක. ඊට පස්සේ රෝමලකම් 4 රෝජා 2 බෝට්ටුවට පුද්ගලයා නැගගත් පසු රෝජා 2 බෝට්ටුවේ මුළු චාල ශක්තිය ගණනය කරන්න. රෝජා 2 බෝට්ටුවේ මුළු චාල ශක්තිය තමයි ගණනය කරන්න කියලා කියන්නේ. රෝමලකම් 4. රෝජා 2 බෝට්ටුවේ ස්කන්ධය කීයක් වෙනවද දැන්? අර මනුස්සයා පැන්නට පස්සේ කිලෝග්‍රෑම් 200ක් වුණයි. ආරම්භයේදී තිබ්බ කිලෝග්‍රෑම් 150යි. මනුස්සයා පැන්නට පස්සේ කිලෝග්‍රෑම් 200ක් වුණා. රෝජා 2 බෝට්ටුවේ ස්කන්ධය මේක. රෝජා 2 බෝට්ටුවේ ප්‍රවේගය මේක. එහෙනම් රෝජා 2 බෝට්ටුවේ චාල ශක්තිය ගන්න පුළුවන්. E සමානයි භාගයයි mv වර්ගය. භාගයයි m කීයද 200යි v 5.59 වර්ගය. ඔබ සුළු කරන්න තියෙන්නේ. හරිද? මේ සුළු කරාට පස්සේ නෝ 3124.8 ජූල් කියලා. හරිද? ඔහොම උත්තරයක් යනවා. හරි. ඊට පස්සේ රෝමලකම් 5 අහනවා. ඉහිද 3 සහ 4 යටතේ ගණනය කළ අගයන් දෙක සමානද අසමානද කියලා සඳහන් කරලා හේතුවල් යනවා. මේ ශක්තින් දෙක සමානයිද? නෑ අසමානයි. හේතුව මොකද්ද? ශක්ති හානියක් වෙලා තියෙනවා. ශක්ති හානියක් වෙන්නේ මොන අවස්ථාවේද? මිනිස්සයා අනිත් බෝට්ටුවට පනිද්දි එයාගේ තියෙන ධ්වනි ශක්තිය, තාප ශක්තිය වගේ මොනවා හරි ශක්තියින් ටිකක් හානි වෙලා තියෙනවා. ඒක තමයි හේතුව. රෝමලකම් 6 යනවා. හරි. දැන් බලන්න සිද්ධිය. රෝමලකම් 6 කියනවා රෝජා 2 බෝට්ටුව නැගත් මෙම් පුද්ගලයා බෝට්ටුවේ කෙළවර වාඩි වීම නිසා ඉස්සා ගොස් නිදහසේ මුහුදට වැටුණි. රෝජා 2 බෝට්ටුවේ ප්‍රවේගයට කුමක් සිදු වේද? හේතු පැහැදිලි කරන්න. රෝජා 2 බෝට්ටුවේ ඉඳගත්ත මිනිස්සයා උල් ඉස්සලා ගිහිල්ලා මුහුදට වැටෙනවලු. එහෙනම් රෝජා 2 බෝට්ටුවේ ප්‍රවේගයට මොකක්ද වෙන්නේ කියලා තමයි අහන්නේ. මෙතනදී වෙන්න ඕනේ රෝජා 2 බෝට්ටුවේ ප්‍රවේගය වෙනසක් සිදු නොවේ. වෙනසක් සිදු නොවෙන්නේ හේතුව මොකද්ද? මේ බෝට්ටුව මත බාහිර සමුද්‍ර බලයක් ක්‍රියාත්මක වුණාද? බාහිර සමුද්‍ර බලයක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. එහෙනම් මොකද වෙන්නේ? රේඛීය ගම්‍යතා සංශ්ලේෂක නියමයට අනුව මෙයාගේ මොකද්ද ප්‍රවේග වෙනසක් වෙනවද? ප්‍රවේග වෙනසක් වෙන්නේ නැහැ. ඒක තමයි එතනදී බිය වෙන්න ඕනේ. හරි ඊට පස්සේ බලන්න රෝමලකම් 7 දැන් රෝජා 2 බෝට්ටුව එම දිශාවට එම ප්‍රවේගයෙන්ම පුද්ගලයා වැටුණු පසු ඒ කියන්නේ පුද්ගලයා දැන් වැටිලා තියෙනවා. එම ප්‍රවේගයෙන්ම බෙරළ කලා ළඟා වේ. එම බෝට්ටුවෙන් ජලය ඉවත් වන විටම එන්ජිම ක්‍රියා විරහිත කරන දැන් එන්ජිම අඩංගු කොටස ඉහළට සාදා කරලා තියෙන ඔයගොල්ලෝ මෝටර් බෝට්ටු වල තියෙනවා පිටිපස්සේ අර පෙත්ත තියෙන එන්ජින් එක ඒක උඩට උස්සන්න පුළුවන්. අර බෙරළට ලඟ වෙද්දී ඒගොල්ලෝ ඒ කොටස උඩට උස්සනවා. ඒක ඇත්තටදී කියන්නේ. බෝට්ටුව වැලි මත මීටර් 25ක දුරක් ඇදී ගොස් නිශ්චල වේ. වෙරළ තීරය මත ඝර්ෂණ වැලි මත සෑම ස්ථානකම නියත බව උපකල්පනය කරන්න. වැලි නිසා ක්‍රියාත්මක වන ඝර්ෂණ බලය ගණනය කරන්න. හරි. එහෙනම් මොකද වෙන්නේ? මෙයා පොඩ්ඩක් ගොඩට ආපු ගමන් අර මෝටර් බෝට්ටු නැත්නම් මෝටර් කොටස උඩට උස්සනවා. උඩට උස්සුවාට පස්සේ වැලි මත ඇතිල්ලීගෙන ගිහිල්ලා මීටර් 25කදී බෝට්ටුව නිශ්චල වෙනවලු. එහෙනම් මොකද්ද මෙතනදී මේ වෙන්නේ? අපි දන්නවා ගොඩබිම ගාවට එද්දී රෝජා 2 කියන බෝට්ටුවල මොකක්ද තියෙන්නේ? චාලක ශක්තියක් තියෙනවා. මේ චාලක ශක්තිය හානි කරලා මෙයව නිශ්චල කරනවා. කවුරු විසින්ද නිශ්චල කරන්නේ? ඝර්ෂණ බලය විසින්. එහෙනම් මෙතනදී මොකද්ද වෙන්නේ? මේ රෝජා 2 බෝට්ටුවට තිබ්බ චාලක ශක්තිය ඝර්ෂණ බලය විසින් කාර්ය කරලා හානි කරලා දානවා. ඔන්න ඔක තමයි වෙන්නේ. එහෙනම් මට ලියන්න පුළුවන් රෝජා 2 බෝට්ටුවේ පැවති චාලක ශක්තිය සමානයි ඝර්ෂණය විසින් කරන ලද කාර්ය. රෝජා 2 බෝට්ටුවේ පැවති චාලක ශක්තිය සමානයි ඝර්ෂණ බලය විසින් කරන ලද කාර්ය. ඒක තමයි මෙතනදී එන්නේ. රෝමලකම් 7. දැන් මොකද වෙන්නේ? චාලක ශක්තිය හානිය. චාලක ශක්තිය හානිය. ඒක හානි වුණේ ඇයි? ඝර්ෂණය විසින් කරන ලද කාර්ය. මෙය කළ කාර්ය. හරි චාලක ශක්තිය හානිය එනවා භාගයයි mv වර්ග. භාගය mv වර්ගයේ ඉඳලා මෙයා නිශ්චල වෙනවා කියලා කියන්නේ අවසාන චාලක ශක්තිය බිඳුව වෙන එන හානි චාලක ශක්තිය කියන්නේ මෙයාගේ තිබ්බ මුළු චාලක ශක්තිය. හොඳ. හානි වෙච්ච චාලක ශක්තිය කියලා ඉන්නේ ආරම්භ චාලක ශක්තියෙන් පසු චාලක ශක්තිය පසු චාලක ශක්තිය අඩු වෙන්න ඕන. පසු චාලක ශක්තිය බිඳුවයි. එහෙනම් හානි වෙච්ච ශක්තිය කියන්නේ එයා ගාව තිබ්බ මුළු චාලක ශක්තියම හානි වෙලා ගිහලා තියෙනවා. ඝර්ෂණයෙන් කරපු කාර්යය එනවා ft. මම ලියන්න බලන්න භාගයයි
m v කියද රෝජ දෙක බොට්ටුවේ ප්‍රවේගය අපි හෙව්වා 5.59 කියලා 5.59 වර්ගය ඝර්ෂණය ලියන්න පුළුවන් mu r ගමන් කරපු දුර 25යි මේ දෙනවා m වැඩි කිරීම 5.59 සමානයි mu r වෙනකොට දාන්න පුළුවන් mg අභිලම්බ ප්‍රතික්‍රියා කියන බෝට්ටුවේ බරනේ mg වැඩි කිරීම 25 මේ දෙක හැපෙත දානවා වැඩි කිරීම දෙක m ට m කැපෙනවා එහෙනම් mu වෙනවා මොකක් කියලාද mu සමානයි 5.59 බෙදීම 25 වැඩි කිරීම 2 වැඩි කිරීම 10 ඔන්නම තමයි 5.59 වර්ගය ඔන්නම තමයි ඝර්ෂණ සංගුණකය හොයන්නේ අපි ගන්න ඝර්ෂණ සංගුණකය අනේ ඝර්ෂණ බලය නේ යන්නේ දැන් ඝර්ෂණ බලය මුලින්ම හොයාගෙන ඉන්නවා ඊට පස්සේ ඝර්ෂණ සංගුණකය ඊට පස්සේ හොයමු ඝර්ෂණ බලය හොයාගෙන ඉන්නවා දැන් ඝර්ෂණ බලය F ගමන් කරපු දුර 25යි එහෙනම් F හොයන්න පුළුවන් මොකක් කියලාද අපි දන්න රෝජා එක බෝට්ටේ ස්කන්ධය කීයද කිලෝග්‍රෑම් 150යි ඒ මිනිස්සයා දැන් වැටුණානේ අර එකෙක් මූදර වැටුණා ගාන තුල ඉන්න ඕනේ දැක්කනේ එකෙක් මූදර වැටුණා හගේ බෙදීම දෙක වැඩි කිරීම 25යි බෙදීනවා F සමානයි 250යි උඩ දෙනවා 3 වැඩි කිරීම 5.59 වර්ගය හරි ඔයා දැන් තියෙන්නේ 3 වැඩි කිරීම 5.59 වර්ගය ඉතින් 93.74 නිව්ටන්. දැන් ඝර්ෂණ බලය කීයද? ඝර්ෂණ බලය 93.74 ජූල්. නිව්ටන්. ඝර්ෂණ බලයනේ නිව්ටන්. ඊට පස්සේ ඔයගලකන් 8 යනවා ඝර්ෂණ සංගුණකය. අපි ලියන්න පුළුවන් F සමානයි mu r. F කියලා කියන්නේ 93.74යි සමානයි mu r වෙනවා mg. mg කියන්නේ 1500යි. mg බාර 150යි නම් mg කියලා කියන්නේ 1500යි. mu වෙනවා කීය කියලාද? 93.74 බෙදීම 1500. ඔබ බෙදන්න ඕනේ 1500. මෙතනින් එනවා 0.0.62. 0.0.62. ඝර්ෂණ සංගුණකයට ඒකක නැහැ. දැන් ඝර්ෂණ සංගුණක කියනවා 0.0.62. මම හිතනවා කට්ටියට තේරෙන්නේ නැති කියලා. චුට්ටක් يعني ගම්මෙදා රීකී ගම්මෙදා හන්සිද පොඩ්ඩක් හොඳටම පුළුවන් වෙන පොඩ්ඩක් නෙවෙයි. එතන හොඳටම පුළුවන් වෙන්න ඕනේ මේ වගේ ගානක් ගොඩ දාන්න. පොඩි පොඩි අපහැදිලි තැන් දෙක තුනකුත් තිබ්බා. මේක පොඩ්ඩක් හොඳටම පුළුවන් වෙන්න ඕනේ මේ වගේ ගානක් ගොඩ දා ගන්න. අය මුල් රෝමලාගේ එක දෙක වගේ නම් හදා ගන්න පුළුවන්. බලන්න මම හිතනවා කට්ටියට තේරෙන්නේ නැති කියලා. අපි යන් ඊළඟ එසේ එකට. හරි බලන්න ඊළඟ එසේ එක මේ ගාන ටිකක් ලේසි හැබැයි හොඳ ගානක්. හරිද? මල්ල ක්‍රීඩා පිටියකින් ඉඩකඩ අණුව ක්‍රීඩා කටයුතු සඳහා ක්‍රීඩා පිටිය සකස් කිරීම සාමාන්‍ය ක්‍රමයයි. ඒ රූපයේ දැක්වෙන්නේ ක්‍රීඩා පිටියකදී වෘත්තාකාර ධාවන පතයේහි 1 2 3 4 ලෙස මම මෙතන 4 ඇඳලා 1 2 3 විතර ඇඳලා තියෙන්නේ. ලෙස දක්වා ඇත්තේ තරඟය ආරම්භ කළ යුතු ස්ථාන වේ. පයි සමානයි 3 ලෙස ගන්න කියලා දීලා තියෙනවා. එක ලෙස නම් කර ඇති ස්ථානයේදී තරඟය ආරම්භ කර තරඟකරු එක් වටයක් එම පතේ දිවීමේදී සම්පූර්ණ කරන දුර ප්‍රමාණය මීටර් 200ක් බව පෙන්වන්නේ. අපි දන්නවා දැන් මෙයා දුවන්නේ කොහමද? අපි දැන් සාමාන්‍යයෙන් රේස් එක බලලා තියෙනවා නම් අපි දන්නවා හැමෝම එකම ලයින් එකේ වෘත්තාකාර පතයක නම් යන්නේ හැමෝම එක ලයින් එකේ ඉඳලා නෙමෙයි පටන් ගන්න. හරිද? මේ එක එක තැන් වල ඉඳලා තමයි පටන් ගන්න. ඇයි එහෙම කරන්නේ? ඒ දන්නවා එක දුවන්න මොන වගේ පතයකද? මෙන්න මේ වගේ පතයක තමයි එක දුවන්නේ. එක කෙනෙක් තනින් එක්කලා දුවන්නේ මේ වගේ පතේ. මම මේ නිල් පාටින් අඳපු පතේ තමයි දුවන්නේ. දෙක කියන එක්කලා දුවන්නේ. ඊට වඩා ලොකු පතයක දුවනවා දෙක කියන එක්කෙනා. දැන් නවත්තන ස්ථානේ මේක කියලා ගන්න. ඒක දීලා තියෙනවා ඉස්සරහට. අපි යන් ඉස්සරහට කතා කරලා දෙක දෙරේ. නවත්තන තැන මේක කියලා ගන්න. තුන කියන එක්කෙනා මෙන්න මේ වගේ ලොකු පතයක දුවනවා. නෝකට දන්නවා එක කියන එක්කෙනා දුවන දුරයි දෙක කියන එක්කෙනා දුවන දුරයි තුන කියන එක්කෙනා දුවන දුරයි මොනා කරන්න ඕනද? සමාන කරන්න ඕනේ. හැබැයි මේගොල්ලෝගේ රවුම් ගත්තොත් එහෙම දෙක කියන එක්කෙනා දුවන රවුම වැඩි. එකට වඩා දෙක කියන එක්කෙනා දුවන රවුම වැඩි. දෙකට වඩා තුන කියන එක්කෙනා දුවන රවුම වැඩි. ඒ නිසා තමයි ආරම්භයේදී මේ වගේ ગેප් එකක් තියලා දුවන්න පටන් ගන්නෙ. එක කියන එක්කෙනා පිටිපස්සෙන් ඉන්නේ දෙක කියන එක්කෙනාට වඩා. එක කියන එක්කෙනා දෙකට පිටිපස්සෙන් ඉන්නේ. දෙක තුනට වඩා පිටිපස්සෙන් ඉන්නේ. ඇයි එහෙම කරන්න හේතුව? උදාහරණයක් විදිහට බලන්න.
මෙහෙම එක කියන එක්කෙනා රවුමක් යද්දී මීටර් 200යි නම් යන්නේ දෙක කියන එක්කෙනා මෙතනින්ම පටන් අරගෙන රවුමක් ගියොත් එහෙම සමහරට මීටර් 220ක් එන්න පුළුවන්. එයා හිතන්න මේ හරියම පටන් අරගෙන රවුමක් යනවා කියලා. ඒකට එයා මීටර් 220ක් එන්න පුළුවන්. තේරෙනවද? අන්න ඒකම ගහරවන්න තමයි මොකද්ද කරන්නේ? අර පොඩි ලීඩ් එකක් ඉස්සරහට දෙන්නේ. පොඩි ලීඩ් එකක් දීලා තමයි මේක පටන් ගන්නෙ. තේරෙනවද? හරි. එහෙනම් දැන් මම අපෙන් අහනවා එක කියන එක්කෙනා යන දුර හොයන්නලු. නෝමල් එකේ එක යන දුර ඇවිල්ලා මම දාන්නා d කියලා. d සමානයි 25r. පතේ දිගනේ. පතේ දිග 25r. 2යි 5 3යි කියලා ගන්නලු. r දීලා තියෙනවා 33.5 නැත්නම් 33 මාරයි. 33 මාරයි කියලා කියන්නේ මෙයාගේ මේ පතේ මැද්දට. එතකොට මෙතනදී අරේ ගද්දි පතේ මැද්ද තමයි සලකන්න ඕනේ. පතේ මැදට තියෙන දුර තමයි සලකන්න ඕනේ. එහෙනම් 33.5 කියලා කියන්නේ මට ඒක ලියන්න පුළුවන් 100 බෙදීම 3යි කියලා. 33.5 නෙමෙයි 33යි 3න් එක sorry 33.3යි 33.3යි මට ඒක ලියන්න පුළුවන් 100 බෙදීම 3යි කියලා. එතකොට 3ට 3 කැපෙලා ගිහිල්ලා පතේ දිග කීයක් එනවද? මීටර 200ක් කියලා එනවා. තේරෙනවනේ? මීටර 200ක් කියලා එනවා. එතකොට රෝමිලකන් දෙක 200 මීටර තරඟයේ අවසාන කළ යුතු රේඛාව A වලින් පෙන්වනවා. ඒ කියන්නේ මම මෙතන යන්නේ. ඕක තමයි අවසන් කළ යුතු තැන. නම් තරගයේ ආරම්භ කළ යුතු ස්ථානය වන A ට පෙන්වනවා ඇති x සහ y දුරවල්. x සහ y දුරවල් කියලා කියන්නේ මේ මම අඩු පාටෙන් යන්නේ. මේක x මේක y. ඔන්න ඒ දුරවල් තමයි අහන්නේ. ඒ කියන්නේ ඔය එකේ ඉඳලා දෙකට තියෙන ලීඩ් එකයි දෙකේ ඉඳලා තුනට තියෙන ලීඩ් එකයි තමයි අහන්නේ. ඔව්. එකේ ඉඳලා දෙකට තියෙන ලීඩ් එකයි sorry එකේ ඉඳලා දෙකට නෙවෙයි. එකේ ඉඳලා දෙකට තියෙන ලීඩ් එකයි තුනේ ඉඳලා එකට තියෙන ලීඩ් එක. මෙන්න මුළු එක අහන්න. මෙන්න මේක. හරි ඒක කොහොමද හොයන්නේ? බලන්න සිද්ධිය. මං හිතනවා මෙහෙම. 3යි 2යි කියන දෙන්නත්. ඒ කියන්නේ 2යි 3යි පටන් ගන්න එක පටන් ගත්ත තැනින්ම කියලා හිතනවා. තේරෙනවද? එක කියන එක්කෙනා පටන් ගත්ත තැනින්ම චලිතේ පටන් අරගෙන මේගොල්ලෝ දිව්වොත් කොච්චර දුර ප්‍රමාණයක් දුවනවද කියලා හිතනවා. හරි බලන්න මං හදලා පෙන්නන්නම්. රෝමිලකන් දෙක. දෙක දෙවෙනි එක්කෙනා සලකා. එයා මෙතනින් පටන් අරගෙන සම්පූර්ණ වටේ ගියොත් කොච්චර දුර ප්‍රමාණයක් දුවනවද කියලා මම මේ හොයන්න යන්නේ. d සමානයි 25r. දෙක වැඩි කිරීම, ඒ කියන්නේ සම්පූර්ණ වටයක් දිව්වොත්. දැන් දෙක කියන එක මෙතනින් පටන් අරගෙන මෙහෙම ගිහිල්ලා ආයි මෙතෙන්ට ආව කියලා කියන්නේ සම්පූර්ණ වටයක් නෙවෙන්නේ වටයෙන් කොටසයි කියලා දෙන්නේ. එයා පටන් ගත්තේ මෙතනින් ඉවර කරේ මෙතනින්. x කියලා දුරක් චලනය වෙලා නැහැ. මං හිතනවා x කියන එක නා වටයක් ගියොත් කොච්චර දුරක් යනවද කියලා. වටයක් ගියොත් කොහමද? 25 කියන්නේ 3යි. r කීයද? r කියන්නේ මෙතනට තියෙන දුර මීටරය කියලා දීලා තියෙනවා නේ. පත දෙකක් අතර දුර මීටරය. ඒ කියන්නේ පළවෙනි පතේ මැද්දේ ඉඳලා දෙවෙනි පතේ මැද්දට තියෙන දුර මීටරයයි. එහෙනම් 100 බෙදීම 3 ධන 1යි. අරය වෙලා 100 බෙදීම 3 ධන 1යි. හරිනේ. පළවෙනි පතේ මැද්දේ ඉඳලා දෙවෙනි පතේ මැදට තියෙන දුර මීටරයයි. මෙතන කියනවා දෙක වැඩි කිරීම 3 වැඩි කිරීම 103. 103 බෙදීම 3යි. 3 3 කැපිලා යනවා මෙතනින් එනවා 206යි මීටර. දෙක කියන එක්කෙනා එක රවුමක් සම්පූර්ණ කරොත් කොච්චර දුරක් යනවද? මීටර 206ක් දුවලා. ඒතොර එක දුවන්නේ මීටර 200යි දෙක දුවනවා මීටර 206ක්. ඒක සාධාරණයිද? නෑ ඒක සාධාරණ නෑ. එහෙනම් ඒක දෙක කියන එක්කෙනාට කොච්චර ලීඩ් එකක් දෙන්න ඕනද? මීටර 6ක ලීඩ් එකක් දෙන්න ඕනේ. අන්න ඒ ලීඩ් එක තමයි ඔය x කියලා කියන්නේ. එහෙනම් මොකක්ද වෙන්නේ? m නිසා x සමාන කොච්චරද? මීටර් 6ක් වෙන්න ඕන. තේරෙනවනේ? එහෙනම් දැන් මම හොයනවා 3 සලකා. 3 සලකා. එයාගේ පතේ දුර හොයමු d සමානයි 25r. දෙක වැඩි කිරීම 5 කියන්නේ 3යි. අරේ කීයද? 100 බෙදීම 3 ඉඳලා කොච්චරක් එකතු වෙන්න ඕනද? 2ක්. ඒ මෙතන ඉඳලා මෙතනනේ. මෙතන මීටර 2යි. ගණන් 2. දෙක වැඩි කිරීම 3 වැඩි කිරීම 106 බෙදීම 3යි මෙතන එනවා 212යි මීටර. එහෙනම් තුන්වෙනි එක්කෙනා සම්පූර්ණ වටයක් දුවොත් කොච්චරක් දුවනවද? මීටර 212ක් දුවනවා. කොච්චරයි දුවන්න ඕනේ? මීටර 200යි දුවන්න ඕනේ. ඒ කියන එක්කෙනා පළවෙනි එක්කෙනා දුවන්නේ මීටර 200යිනේ. නම් කොච්චර ගැප් එකක් දෙන්න ඕනද? කොච්චර ලීඩ් එකක් දෙන්න ඕනද? මීටර 12ක ලීඩ් එකක් දෙන්න ඕනි. ඔන්න ඔය මීටර 12 තමයි y කියලා කියන්නේ. හරි නේද?
සරල සිද්ධියක් තියෙන හැබැයි තේරුම් ගන්න ඕන. තේරෙනවනේ තේරුම් ගැනීම තමයි මෙතනදී වැදගත් පොයින්ට් එක. තේරෙනවද? හරි. එතකොට රෝමිලකන් 3 එක පතය ඔස්සේ 8 ms ශ්‍රේණියක ප්‍රවේගයෙන් තරඟය ආරම්භ කළ කිලෝග්‍රෑම් 60ක තරඟකරුවෙක් 8 ms ශ්‍රේණියක නියත ප්‍රවේගයෙන්ම දුවන අවස්ථාවක් සලකන්න. කෝණික විස්ථාපනය 60යි අංශක 60ක් වන විට ඔහුගේ ගම්‍යතා වෙනස කීයද? හරි. බලමු ඕක හදන්න කොහොමද කියලා. හරි බලන්න මම වෙන වැඩේ ඇඳලා තියෙන්නේ. පළවෙනි පතය ඔස්සේ එක්කෙනෙක් දුවනවලු 8 ms ශ්‍රේණියකක ඒකාකාර ප්‍රවේගයෙන් කොච්චරද? අංශක 60ක කෝණික විස්ථාපනයක් සිද්ධ කරනවලු. මෙතනදී වෙච්ච ගම්‍යතා වෙනස තමයි අහන්නේ. හරි. දැන් කොහොමද ඔක වෙන්නේ? වෙන්නේ මෙන්න මෙහෙම සිද්ධියක්. මෙතන ඉන්නවා 8 ms ශ්‍රේණියක මෙයාගේ මෙතන ඉතුරු 8යි අංශක 60 8ක් තමයි තියෙන්නේ. එහෙනම් මම මෙතනදී විවේචනය කරගන්නවා සිරස් සහ තිරස් අංශක. මෙතන 60යි කියන්නේ ඒකාන්තර කෝණ අනුව මෙතනත් 60යි. එහෙනම් මෙතන 30යි. මේක 8යි sin 30. තිරස්ස තියෙනවා 8යි cos 30. තිරස්ස 8යි sin 30. තිරස්ස sin මේ 8යි cos 30. එහෙනම් මොකද්ද වෙන්නේ? මෙතනදී අපි ගම්‍යතා වෙනස හොයද්දී වෙන වෙනම සලකන්න ඕනේ. සිරස් ගම්‍යතා වෙනසයි තිරස් ගම්‍යතා වෙනසයි. එහෙනම් මම මුලින්ම හිතනවා සිරස් ගම්‍යතා වෙනස. තා වෙනස m delta v. සිරස් ඉහළට දානවා. සිරස් ඉහළට තමයි දාන්නේ ස්කන්ධය 60යි. පසු ප්‍රවේගය 8යි sin 30 8යි sin 30 කියන්නේ ඔයගොල්ලෝ දන්නවා 8 බෙදීම 2යි. ඒ කියන්නේ 4යි ms ශ්‍රේණියකයි. පසු ප්‍රවේගය 4යි ඍණ පෙර ප්‍රවේගය 8යි. එහෙනම් මෙතන ඉගෙනවා ඍණ 240යි kg ms ඍණයකයි. නැත්තම් පල්ලෙහාට 240යි kg ms ඍණයකයි සිරස් ගම්‍යතා වෙනස. ඊට පස්සේ මම දාලා තිරස් ගම්‍යතා වෙනස. තා වෙනස m delta v වම් අත පැත්තට දාගත්තා. ස්කන්ධය කිලෝග්‍රෑම් 8යි. පසු ප්‍රවේගය 8යි මූල 3 බෙදීම 2යි. 8යි cos තියෙන්නේ. ඊන පෙර ප්‍රවේගයද? පෙර තිරස් ප්‍රවේගය බිඳුවයි. නම් මෙතනින් එනවා 30යි 240යි මූල 3යි kg ms ඍණයකයි. මොන පැත්තටද? වම් අත පැත්තටම. එහෙනම් මුළු ගම්‍යතා වෙනස කීයද? ගම්‍යතා වෙනස එනවා මේ පැත්තට 240යි මූල 3යි පල්ලෙහාට 240. නවල සුළු කරලා බලන්න. සම්ප්‍රයුක්ත ගම්‍යතාවය 480යි kg ms ඍණයකයි කියලා එනවා. පයිතගොරස් දාලා ගන්න. පයිතගොරස් දාලා ගත්තට පස්සේ සම්ප්‍රයුක්ත ගම්‍යතාව වෙනස 480යි kg ms ඍණයකයි කියලා එනවා. ඔන්නෝම තමයි ගම්‍යතාව වෙනස හොයන්නේ. අර එකපාර හදන්න බෑ. සිරස් ගම්‍යතාව දැන් මෙතනදී කෝණයක් තියෙනවනේ. ඒක සිරස් ගම්‍යතාව සලකන්න ඕනේ. තිරස් ගම්‍යතාව වෙනස සලකන්න ඕනේ. ඔන්නෝම සලකලා සම්ප්‍රයුක්ත ගම්‍යතාව වෙනස ගත්තා නම් වැඩි හරි. හරි ඊට පස්සේ රෝමිලකන් දෙකේ යනවා කෝණික විස්ථාපනයේ අංශක 60ක් වන විට ක්‍රීඩකයාගේ චාලක ශක්තිය වෙනස කීයද? හරි. මෙතනදී චාලක ශක්තිය කීයද? භාගයේ mv වර්ගය. ස්කන්ධය වෙනස ස්කන්ධය 60යි ප්‍රවේගය 8යි ms එක. මෙතනදිත් ස්කන්ධය 8යි ප්‍රවේගය ස්කන්ධය 60යි ප්‍රවේගය 8යි ms එක. ස්කන්ධය හෝ ප්‍රවේගය වෙනස් වුණාද මෙතන ඉඳලා මෙතනට යද්දී? ඒක වෙනස් වෙන්නේ නැහැ. මොකද චාලක ශක්තිය කියලා කියන්නේ අදිශයක්. එයාට දිශාව වැදගත් වෙන්නේ නැහැ. විශාලත්වය විතරයි එයාට වැදගත් වෙන්නේ. මෙතනින් මෙතෙන්ට යද්දී විශාලත්වය වෙනස් වුණෙත් නැහැ. දිශාව වෙනස් වුණෙත් නැහැ. එහෙනම් චාලක ශක්තිය වෙනස් වෙනවද? චාලක ශක්තිය වෙනස් වෙන්නේ නැහැ. එහෙනම් රෝමිලකන් දෙකේදී චාලක ශක්තිය වෙනස කීයද? චාලක ශක්තිය වෙනස බිඳුවයි. චාලක ශක්තිය වෙනස් වෙන්නේ නැහැ. තේරෙනවද නේද? චාලක ශක්තිය වෙනස බිඳුවයි. රෝමිලකන් 3 8 ms නියත ප්‍රවේගයෙන් දුවන ක්‍රීඩකයා මත සඵල බලය කොපමණද? සඵල බලය. සඵල බලය කොහොමද යන්නේ? බලය සමානයි ගම්‍යතාව වෙනස් වීමේ ශීඝ්‍රතාවය. බලය සමානයි ගම්‍යතාව වෙනස් වීමේ ශීඝ්‍රතාවය. එහෙනම් අපි දන්නවා ගම්‍යතාව වෙනස කීයද? 480යි. එහෙනම් මම ගන්නවා රෝමිලකන් 3 බලය සමානයි ගම්‍යතා වෙනස බෙදීම ගත වූ කාලය. ගම්‍යතා වෙනස කීයද? 480යි kg ms එක කියලා ගත්තා. දැන් ගත වෙච්ච කාලය හොයන්න ඕනේ. කොහොමද ගත වෙච්ච කාලය හොයන්නේ? ගත වෙච්ච කාලය කියන්නේ මෙයා මෙතන ඉඳලා මෙතනට යන්න ගත වෙච්ච කාලය හොයන්න ඕනේ. මෙතන ඉඳලා මෙතනට යන්න ගත වෙච්ච කාලය. මෙයා මේ මොන පතේ ඔස්සේද යනවා කියලා කිව්වේ? පළවෙනි පතේ ඔස්සේ තමයි යනවා කියලා කිව්වේ. එහෙනම් පළවෙනි පතේ දිග කීයද? මීටර 200යි. එහෙනම් බලන්න සිද්ධිය මං කාලය හොයනවා.
ගමන් කරපු දුර කීයද 200යි මුළු පතය 200යි ගිහිල්ලා තියෙන්නේ කීයද අංශක 60ක් නේ අංශක 60ක් කියලා කියන්නේ 360න් අංශක 60ක් 360න් අංශක 60ක් කියලා කියන්නේ කීයද 6න් එකක් එහෙනම් 200න් 6න් එකයි ගිහිල්ලා තියෙන්නේ එහෙනම් ගමන් කරපු දුර 200න් 6න් එකයි එයාගේ ප්‍රවේගය 8යි ms නේ එක ගත වෙච්ච කාලේ එතකොට එනවා දුර බෙදීම ප්‍රවේගය කියලා දුර ඇවිල්ලා 200න් 6න් එකයි ගිහිල්ලා තියෙන්නේ ගිය ප්‍රවේගය 8යි එහෙනම් මෙතනින් එනවා 200 බෙදීම 8 වැඩි කිරීම 6 4 වරක් 2යි 4 වරක් 50යි කියලා දාන්න ඕන 25 බෙදීම 6යි දැන් ගත වෙච්ච කාලේ කීයද 25 බෙදීම 6යි හරිනේ හරි දැන් මෙතන ආදේශ කරමු 480 බෙදීම 25 බෙදීම 6යි නම් බලය එනවා 480 වැඩි කිරීම 6 බෙදීම 25යි ඔක සුළු කරන්න තියෙන්නේ හරිද 480 6න් වැඩි කළා බෙදන්න ඕනේ 25යි උරනවා 115.2යි කියලා නම් කොච්චර බලයක් ගිහලා තියෙනවද 115.2 නිව්ටන් වැය වෙලා තියෙනවා. දැන් මෙයාට කොච්චර බලයක් ගිහලා තියෙනවද 115.2 නිව්ටන් වැය වෙලා තියෙනවා. හරි. ඔන්න ඕක තමයි ඉන්නේ මෙයාගේ බලය. ලේසි ගානක් හැබැයි තේරුම් ගත්තොත් ටට්ටක් ගාලා හදාගෙන යන්න පුළුවන්. මුලදී තේරුම් ගන්න ඕනේ ගාන හරියට. ඊට ටට්ටක් ගාලා ගාන හදාගෙන යන්න පුළුවන්. හරි. බලන්නේ B කොටස. දැන් මේ හැදුවේ A කොටස. ගාන ලේසි මහලු ගමාරුවක් නෑ ඒ ගානේ. හරිද? මේ ගාන ලේසි. B ක්‍රීඩා පිටිය මට්ටම් කිරීම සඳහා රූපය දැක්වන ඝන ලෝහ සිලින්ඩරාකාර රෝදයක් භාවිතා කරයි. ඕගොල්ලෝ දැකලා තියෙනවා සාමාන්‍ය පිට්ටනයක් තලන්න පාවිච්චි කරලා ගල් රෝල් එක වගේ එකක් තියෙන්නේ. මෙව යකඩ රෝලක් තියෙනවා. මේක අර කැලි දෙකක් දාලා තමයි ඔක තලන්නේ. අර මෙහෙම එකක් තියෙනවා. හරිද? මේක අවස්ථිත කූර්ණේ I දීලා තියෙනවා මොකක් කියලාද 80යි kgm වර්ග කියලා දීලා තියෙනවා. වන අතර අක්ෂය වටා සුමටව භ්‍රමණය වේ. මෙම රෝදයට තිරස්ව F බලයක් යොදා වස්තුව නිශ්චලතාවය සිට 10 ms 10 තප්පර කාලයකදී 8යි රැඩ් ඩෙසිනේ කෝණික ප්‍රවේගයක් ලබා ගනී. මෙයා බිඳුවේ ඉඳලා 8යි රැඩ් S ඍණ එකක් ගන්න කොච්චර කාලයක් ගියාලුද? තප්පර 10ක් ගිහිල්ලා තියෙනවා. තප්පර 10ක් ගිහිල්ලා තියෙනවා. තප්පර 10 තුල මෙයාගේ කෝණික ත්වරණය කීයද කියලා අහන්නේ. ඒක නම් ලේසි. කෝණික ත්වරණය අහන්නේ ෆෝමියුලා එක එකට දානවා. ඔමෙගා සමානයි ඔමෙගා නෝට් ධන ඇල්ෆා t. පසු ප්‍රවේගය 8යි ආරම්භ ප්‍රවේගය 0යි ධන ඇල්ෆා ගත වෙච්ච කාලේ 10යි. එහෙනම් ඇල්ෆා එනවා 0.8යි රැඩ් S ඍණ 2යි. එහෙනම් ඇල්ෆා එක 0.8යි රැඩ් S ඍණ 2යි. ෆෝමියුලා 2 රෝදයේ අවස්ථිත කූර්ණය I සමානයි භාගයේ mr වර්ගයෙන් ලබාගත හැකියි සලකන්න රෝදයේ අරය 25 සෙන්ටිමීටර් නම් ස්කන්ධය ගණනය කරන්න. ඒකත් ලේසි. ඇයි අපිට අවස්ථිත කූර්ණය දීලා තියෙනවනේ. එහෙනම් මට ලියන්න පුළුවන්. දැන් ඒකට දීලා තියෙනවා භාගයයි mr වර්ග. I කියන්නේ කීයද? 80 සමානයි භාගයයි m. m එක තමයි හොයන්නේ කියලා කියන්නේ. අරය දීලා තියෙනවා කීය කියලාද? අරය දීලා තියෙනවා අරය 25යිලු. එහෙනම් 25 වැඩි කිරීම 10 ඍණ 2යි. සෙන්ටිමීටර වලින් දීලා තියෙන්නේ. 25 වැඩි කිරීම 10 ඍණ 2යි. අපි සුළු කරමු. මෙතනින් 160යි. 160 එන්නේ කොහමද? 80 වැඩි කිරීම 2. 160 සමානයි. m වැඩි කිරීම 25 වැඩි කිරීම 25 වැඩි කිරීම 10 ඍණ 4යි. දැන් m එනවා 160 වැඩි කිරීම 10 4 බෙදීම 25 වැඩි කිරීම 25. මේක සුළු කරන්න ඕනේ. සුළු කරලා ඊපස්සේ කීය දෙන්නේ? මෙතනින් එනවා 160 2560යි කිලෝග්‍රෑම් කියලා එනවා. හරියටම අසන උත්තරයක් එනවා 2560යි කිලෝග්‍රෑම් කියලා. මෙතන එනවා 2000 එහෙනම් මේ තල්ලු කරන රෝදේ බර කීයද? කිලෝග්‍රෑම් 2560යි කියලා. ෆෝමියුලා 3 පොළව හා රෝදේ ප්‍රමාණවත් තරම් රළු නම් රෝදේ ඉහළ තොරණයෙන් ඇදගෙන යාමට යෙදිය යුතු තිරස් බලය සොයන්නලු. ක්‍රියාත්මක ඝර්ෂණ බලය Fr කොපමණද කියලා අහලා දෙනවා. හරි.
තිරස් බලයයි ඝර්ෂණ බලයයි තමයි පෙන් අහන්නේ. මේ තොරණෙන් ඇදගෙන යන්න ක්‍රියාත්මක වෙන තිරස් බලයයි ඝර්ෂණ බලයයි තමයි පෙන් අහන්නේ. හරි. බලන්න සිද්ධිය. ඔය කියන තොරණෙන් ඇදගෙන යන්න. හරි. දැන් මොකද වෙන්නේ? මෙයාගේ අක්ෂය ඔස්සේ තමයි අර අපි දෙන බලය ක්‍රියාත්මක වෙන්නේ. මෙයාව මේ පැත්තට ඇදගෙන යනවා. ඇදගෙන යද්දී F කියන බලයක් එදෙනවා. ඊට විරුද්ධ දිශාවට ඝර්ෂණ බලයක් එදෙනවා. මම ඒ ඝර්ෂණ බලය P කියලා දාගන්නවා. හරිද? ඝර්ෂණ බලයයි F කියන බලය තමයි. හරි. එහෙනම් මුලින්ම මොකද්ද දාන්නේ? අපි දාමු tau සමානයි I alpha. tau සමානයි I alpha දාමු. හරි. tau සමානයි I alpha දාලා මම හොයාගන්න යන්නේ. දැන් සමීකරණ දෙකක් ඕනේ. මොකද නොදන්න පද දෙකක් තියෙනවනේ. නොදන්න පද දෙකක් නිසා සමීකරණ දෙකක් ඕනේ. එහෙනම් tau එකක් ක්‍රියාත්මක වෙන්නේ මොකෙන්ද? අපි ඇදගෙන යන බලය නිසා ව්‍යාවර්තයක් ක්‍රියාත්මක වෙනවද? නෑ. ව්‍යාවර්තයක් ක්‍රියාත්මක වෙන්න නම් එයාගේ භ්‍රමණාක්ෂයේ සිට ලම්බක දුරක් පවතින්න ඕනේ. අපි ඇදගෙන යන බලය ක්‍රියාත්මක වෙන්නේ මොකෙන්ද? කෙලින්ම භ්‍රමණාක්ෂයෙන්. එතකොට භ්‍රමණාක්ෂයෙන් ක්‍රියාත්මක වෙද්දී එයාගෙන් ව්‍යාවර්තයක් ඇති වෙනවද? ඒ ව්‍යාවර්තයක් ඇති වෙන්නේ හේතුව ලම්බක දුර බිඳුවක් නිසා. දැන් ව්‍යාවර්තයක් ඇති වෙන කවුරු නිසාද? මෙන්න මේ P නැත්නම් ඝර්ෂණ බලය නිසා. මම දානවා ව්‍යාවර්තය වෙලා P මෙයාගේ අරේ R නම් PR සමානයි I දීලා තිබ්බා 80යි alpha හෙව්වා 0.8යි. P වැඩි කිරීම අරේ දීලා සෙන්ටිමීටර් 25යි නම් 25 න් 10 2යි 80 වැඩි කිරීම 0.8යි. P යනවා 80 වැඩි කිරීම 0.8 තමයි 8 වැඩි කිරීම 8 කියලා දාන්න. 80 වැඩි කිරීම 0.8 දාන්න පුළුවන් මට 8 වැඩි කිරීම 8. CI බෙදීම 25යි. 25 වරක් 4යි 64 වරක් 4 P යනවා කියලා 256 නිව්ටන්. එහෙනම් ඝර්ෂණ බලය කීයද? ඝර්ෂණ බලය නිව්ටන් 256යි. ඊට පස්සේ හොයමු මෙයාගේ අපි දෙන්න ඕනි බලය F එක කීයද කියලා හොයමු. එහෙනම් මොකද කරන්නේ? ක්‍රියා සමාන දානවා F සමානයි MA. බලමු නේද? F ඍණ P තිරස්ස දෙන බලය අපි සලකන දිශාවට F විරුද්ධ දිශාවට ඝර්ෂණ බලය F ඍණ P ස්කන්ධය 2560යි කියලා ගත්තා. රේඛීය ත්වරණය කොහොමද ගන්නෙ? ඔයාලා මතකද ඉබ්‍රෝමේ දාලා තියෙන සමීකරණයක් තියෙනවා. A සමානයි R alpha කියලා. එහෙනම් R alpha F ඍණ P ඇවිල්ලා 256යි 2560 R 25 වැඩි කිරීම 10 ඍණ 2යි alpha 0.8යි. අර ඇවිල්ලා 25 වැඩි කිරීම 10 ඍණ 2යි නැත්නම් 25 සෙන්ටිමීටර. ඔය සුළු කරන්න ඕනේ. ඔය සුළු කරාට පස්සේ අපිට එනවා බලය 768යි කියලා. 768යි. F එනවා 768යි නිව්ටන්. නම් අපි දෙන බලය කීයද? අපි දෙන බලය 768යි. අපි දෙන බලය 768යි. ඝර්ෂණ බලය 256යි. ඔහොම තමයි හොයන්නේ. ඒක ලේසි මහලු අමාරුවක් නෑ. ප්‍රොබලම 4. මෙම රෝධය රූපයේ පරිදි සෙන්ටිමීටර් 10ක් උසදී ගැට්ටකින් යන්තම් මෙසවීමට යොදිය යුතු F ඩෑෂ් බලය සොයන්නලු. මේක පාස් පේපර්ස් වල අහලා තියෙනවා. හැබැයි MCQ වල තමයි පාස් පේපර්ස් වල අහලා තියෙන්නේ. බලන්න මේ සිද්ධිය. දැන් සෙන්ටිමීටර් 10ක් උස ගැට්ටක් තියෙනවා. මෙන්න මේ ගැට්ටෙන් උස්සද්දී මෙයාට දෙන්න ඕනේ බලය කොච්චරද කියලා තමයි අහන්නේ. මේ සෙන්ටිමීටර් 10ක් උස ගැට්ටෙන් උස්සද්දී දෙන්න ඕනේ බලය. මේක සිද්ධියක් තියෙනවා. මෙතන තියෙනවා කේන්ද්‍රය. මෙතනින් දෙනවා F කියලා බලන්න. අපි දන්නවා මෙයාගේ බර කීයද? 2560යිනේ. මගේ දැන්ට mg කියලා දාන්නම්. බර ක්‍රියාත්මක වෙනවා ඔන්න ඔහොම. මේකේ අභිලම්බ ප්‍රතික්‍රියාව කොහෙන්ද ක්‍රියාත්මක වෙන්නේ? ඔතනින් ක්‍රියාත්මක වෙනවා අභිලම්බ ප්‍රතික්‍රියාව. හරිද? ඊට පස්සේ දීලා තියෙනවා මේ උස සෙන්ටිමීටර 10යි. මෙතන O කියලා දාගත්තොත් මම කරන්න යන්නේ මොකද්ද දැන්? O ලක්ෂය වටා ගූර්ණ ගන්න යන්නේ. සරල දෙයක්. O ලක්ෂය වටා ගූර්ණ. දැන් මේක සෙන්ටිමීටර 10යි නම් මම දන්නවනේ අරේ සෙන්ටිමීටර 25යි කියලා. එහෙනම් මේ උස කීයද? ඔන්න උස සෙන්ටිමීටර 15යි. මේ උස සෙන්ටිමීටර 15යි. එහෙනම් හොයන්න ඕනේ මොකක්ද අනිත් එක? මෙන්න මේ බලයට තියෙන දුර. හරි බලන්න මම කරන වැඩේ. මේ තියෙන්නේ මොකද්ද මේ? අරයක් නේ. එහෙනම් මේක සෙන්ටිමීටර 25යි. මේ උස 15යි. මෙහෙවනේ. මේක 15යි මේක 25යි. නම් මට මේ දුර හොයන්න පුළුවන් මොකක් කළද?
පයිතගරස් දාලා ඒ කියන්නේ 25 වර්ගය ඍණ 15 වර්ගයේ වර්ගමූලය 25 වර්ගය ඍණ 15 වර්ගයේ වර්ගමූලය මේක 15යි අරයක් නිසා 25යි එන 25 වර්ගය ඍණ 15 වර්ගයේ වර්ගමූලය ඒ ගෙනවා 20යි කිය. මේ කරන 20යි කිය. එහෙනම් මොකද කරන්න තියෙන්නේ? O ලක්ෂය වටා ගූර්ණ සලකන්න ඕනේ. එතකොට එනවා mg වැඩි කිරීම එයාට තියෙන ලම්බක දුර 20යි සමානයි f වැඩි කිරීම එයාට තියෙන ලම්බක දුර 15යි. එහෙනම් f එනවා mg කියන්නේ 2560 වැඩි කිරීම 10 වැඩි කිරීම 20 බෙදීම 15යි. ඔක සුළු කරන්න තියෙන්නේ. ඔක සුළු කරලා පස්සේ එනවා බන් සුළු කරන අවශ්‍ය කීයක් දෙන්නේ? 34133 කියලා. 34133 ජූල්. එතනින් F වෙනවා 34133 නිව්ටන්. ජූල් නෙමෙයි නිව්ටන්. එහෙනම් මෙයා මේ ගැට්ටෙන් උඩට උස්සන්න. දෙන්න ඕනි බලය එනවා 34133 කියලා. මම හිතනවා කට්ටියට හොඳට තේරෙන්නේ නැති කියලා. මම ඉතින් ඒක පොඩ්ඩක් ටට්ටක් ගාලා හදාගෙන ගියා. ඒක ලොකු අමාරු ගානක් නෙමෙයි ලේසි මේක. ඊළඟට එසේ ගැන ඔයගොල්ලෝ තාම කරන්න බෑ. දවස් තියෙන්නේ. මම හිතනවා මේ සාකච්ඡා කරපු ටික හොඳට තේරෙනවා ඇති කියලා. මොනහරි ඔයගොල්ලන්ට ප්‍රශ්නයක් තිබ්බොත් එහෙම කමෙන්ට් වල දාන්න. මොකක් හරි ප්‍රශ්නයක් තිබ්බොත් නැත්නම් ක්ලාස් එකට ආවට පස්සේ මගෙන් අහගන්න. හරිද? මේ ටික හරියට කොට දාගන්න. මේ වගේව තමයි එක්සෑම් එකට එන්නේ ඔයගොල්ලෝ. හරි. හරි. එහෙනම් අද නවත්තමු. අපි ඊළඟ පේපරෙන් හම්බෙමු.